හරි. මොකටම ආයිබෝන් පුතේ. හරි. ඉස්සල්ලාම ආයෙ පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න බලන්න ඔයාලට මාව ඇහෙනවද පේනවද කියලා. මාව පේන්නේ නැද්ද දන්නේ නැහැ. හරි. හරි. එහෙනම් හැමෝටම ඇහෙනවා. පේනවද? හරි. අපි එහෙනම් වැඩි පටන් ගමු. නේද? අද අලුත් දවසක් නේද? අලුත් අත්දැකීමක් ඔයාලට නේද? ඔයාලා දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නේ මොකටද? නේද? ඔයාලයි කොමර්ස් පන්තියත් එක්ක. නේද? ඔයාලට දැන් වැඩ ටික මුලින් ඉඳන් ගොඩ දාගන්න ආයේ chance එකක් හම්බෙන එකම අවස්ථාව තමයි මේක. හරිද? ඉතින් අද අපි ඒකේ ආරම්භක සම්බන්ධය ඔයාලට ගෙන ඉහළලා තියෙනවා. ඒක ඔයාලා හැම කෙනෙක්ට මේකට සම්බන්ධ වෙලා නේද? වැඩ ටික අරගෙන යන්නයි තියෙන්නේ. හරි. අද මොකද්ද අපි දැන් කතා කරන්නේ? පන්තිය තුල. ඉතින් මුලින්ම නේද මේ කොමර්ස් කියලා වල විෂයක් පටන් ගත්තා නේද? අපි කොමර්ස් කියන විෂය මොකද්ද? නේද? දැන් සමහරක් වෙලාවට ඔයාලා දැන් කොමර්ස් ඉගෙන ගත්තාට දන්නේ නැතුව ඇති නේද? කොමර්ස් කියන්නේ මොකද්දවත් ඔහේ නිකන් තේරුම් නැතුව කරන් යනවා දන්නේ නැහැ නේද? අපි ඔයාලා මුලින්ම නේද කොමර්ස් කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් අපි ඉගෙනගෙන නේද? ඊට පස්සේ ඔයාලා පේපර් එක හැදෙන්නේ කොහොමද? ඈ ඒ ටික අපි කතා කරලා නේද? අපේ පන්ති වැඩ පිළිවෙල මොකද්ද? ඈ ඒ සියල්ලක්ම අපි කතා කරලා ඔයාලා පන්තිය වැඩ ටික අපි ආරම්භ කරමු. මොකද පොඩි ආරම්භයක් ගන්න බැහැ නේද? එකපාරට නැත්තම් තත්ත හැටිය ගියාගෙන ගියන් පස්සේ නිකන් වඩත් එපා යනවා ඊට වඩා මටත් එපා යනවනේ. හරි. එහෙනම් අපි කතා කරමු. දැන් පේනවනේ මුලින්ම නේ දැනෙන්න කොහොමද ආරම්භක සම්මානය 10 11 නේද? ඔයාලට වැඩ ටික මුලින් ඉඳන් කොට දාගන්න දින එකම අවස්ථාව තමයි මේකනේ. හරි. මොකද්ද ඇත්තටම ඔයාලා මේ කොමර්ස් විෂය කියලා කියන්නේ? නේද? දැන් ඔයා කොමර්ස් විෂය කරන්න පටන් ගත්තාම කොමර්ස් විෂය කරන්න පටන් ගත්තම මොකද්ද දැන් ඔයාගේ අරමුණ? නේද? ඇත්තටම මේ කොමර්ස් විෂය කියන එක ඔයාට මාර වැදගත් සබ්ජෙක්ට් එකක්. ඇයි අපි එහෙම කියන්නේ? ඈ දැන් හිතන්න දැන් අපි එදිනදා ජීවිතය බලන්න බැංකුවකට ගියොත් ඈ ඊට පස්සේ වෙන මොකක් හරි කම්පැනි එකකට ගියොත් නේද? සල්ලි දාන්න, සල්ලි ගන්න. ඔයා දැනුවත් වෙනවද? නෑ නේද? හිතන්න අදටත් සමහරක් වෙලාවට මිනිස්සු බැංකුවකට ගිහිල්ලා මොකද්ද? අර බැංකුවෙන් ඉල්ලන්නේ මොකද්ද? කහ පාට කොළය දෙන්න, රතු පාට කොළය දෙන්න ඈ කොළේ පාටින් ඉල්ලන්නේ. කොළේ සමහරක් වෙලාවට පුරව ගන්නවත් දන්නේ නැහැ. හැබැයි මේ කොමර්ස් කියන විෂයෙන් අපි ඔයාට ඒකේ සම්පූර්ණ දැනුම ලබා දෙනවා. හරිද? එතකොට ඔයාට ඉස්සරහට නේ සමහරක් වෙලාවට ගෙදරයි දන්නේ නැතුව ඇති කියලා. කොහොමද වැඩේ වෙන්නේ කියලා. හැබැයි මේකෙන් ඔයාට එහෙම නැහැ. සියලු දේවල් නිට්ටාවටම අපි කියා දෙනවා. මොකද මේකේ වෙනම පාඩම් පවා දෙනවා ඔයාට ඒ ගැන කතා කරන්න. හරිද? දැන් තව මොනවද? දැන් හිතන්නකෝ නේද? දැන් සමහරක් වෙලාවට වල ප්‍රවෘත්තියම බලනකොට නේද? උද්දමණය කියයි ඈ ඊට පස්සේ අවදමණය කියයි ඊට පස්සේ ආනයනය කරා කියයි ආය අපනයනයක් කරා කියයි නේද? සමහරක් වෙලාවට ඔයා ඒවා දන්නේ නැහැ. ගෙදර මිනිස්සු දන්නේ නැහැ. ඔයා නිකන් මේ දෙමළ ප්‍රවෘත්ති අහනවා වගේ අහගෙන ඉන්නවා. නේද? හැබැයි මේක ඉගෙන ගත්තොත් ඔයාලට එහෙම නෙමෙයි. මේ සියල්ලක්ම ඔයාලට දැනගන්න පුළුවන් වෙනම කතා කරනවා. මොකද්ද මේ උද්දමනයක් කියන්නේ මොකද්ද? ආනයනයක් කියන්නේ ඈ අපනයනයක් කියන්නේ මොකද්ද? ඒ සියල්ලම අපි ඔයාලට හිතනම මේකෙන් කියා දෙනවා. හරිද? ඒකට ඒකත් ඔයාගේ මේ සබ්ජෙක්ට් එක තෝරා ගැනීම වැදගත්කම. දැන් සමහර විදිහට දැන් මම මොකටද මේවා කියන්නේ කියලා නේද? මොකද කියන්නේ සමහරක් වෙලාවට ඔයා සබ්ජෙක්ට් එක තෝරගත්තට මේක දන්නේ නැතුවද මොකක්ද මේ වෙන්නේ සබ්ජෙක්ට් එකෙන් කියන එක. ඔයා මේක තෝරගත්ත එකට සතුටු වෙන්න ඕන. මොකද අපිට ඉස්සරහ ජීවිතේදී වැදගත් වෙන සබ්ජෙක්ට් එකක් තමයි මේක. හරිද? දැන් නිකන් හිතන්නකෝ ඔයා අනාගතයේ ડોක්ටර් කෙනෙක් වුණා. ඉංජිනේරුවෙක් වුණා. ඈ වෙන කවුරු හරි නේද? රජේසේවකෙක් වුණා. කවුරු වුණත් මොකද්ද? ඈ ඔය කවුරු වුණත් ඔයා මොකක්ද අනාගතයේ සල්ලි හසුරවන්න ඕන නේද? ඔයාට සල්ලි නැත්තම් මුදල් හසුරවන්න අවශ්‍ය දැනුම දෙන්නේ මොකෙන්ද? මේකෙන් කළමනාකරණය. වෙනම පාඩමක් තියෙනවා ඉගෙන ගන්න කළමනාකරණය කියලා. මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණය. ඒ සියල්ලක්ම ඔයාලට මේකෙන් කියා දෙනවා. හරිද? ඊටත් අමතරව බලන්න. දැන් ඔයා අනාගතේ නේද? අනාගතේ මොකක් හරි අපේ රැකියා ශාස්ත්‍රයට පිවිසෙනවනම් ඒකෙදි සාමාන්‍ය කොමර්ස් කරපු කෙනෙක් තමයි රැකියාවල උඩින් ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔය මැනේජර්ස්ලා වෙන්නේ කවුද? කොමර්ස් කරපු ළමයි. නේද? මානව සම්පත් කළමනාකරු කියයි, අලෙවි කළමනාකරු කියයි, මූල්‍ය කළමනාකරු කියයි, නේද? තාක්ෂණික කළමනාකරු කියයි, පරීක්ෂණ සංවර්ධන කළමනාකරු කියයි. ඔය සියල්ලම මොකද මේ? කොමර්ස් කරලා ඉස්සරහට ගියේ තමයි පුතේ සම්බන්ධ වෙලා තියෙන්නේ. නේද? ඒතර ඔයාට මේ විෂය ඉගෙන ගන්න එක මාර වැදගත්. හරිද? අපි මෙතන 10 දරුවොත් ඉන්නවා 11 දරුවොත් ඉන්නවා නේද? එහෙනම් ඒගොල්ලන්ට මේක සමහරක් වෙලා සමහරු ඉන්නේ නැති මේක මේ දැන් මේ කියන දේවල් දැනගන්නේ නැහැ. මීට කලින් දන්නේත් නැහැ. හරිද?
හරි. දැන් හිතන්න දැන් ඔයා සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය පෙළ කොමර්ස් කරලා නේද? උසස් පෙළට එහෙම ඔයා කොමර්ස් විෂය තෝරගන්නවා නම් නේද? ඔයාට මේ කොමර්ස් කරන එක මාර වැදගත්. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් ඔයා උසස් පෙළට කොමර්ස් කරනවා නම් පුතේ හරිද? ඔයාට මැත් වලට තියෙන්න ඕනේ මොකද්ද? ගණන් වලට තියෙන්න ඕනේ මොකද්ද? 100 එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඉතිහාසයට 100 එකක් තියෙන්න ඕනේ. හරිද? හැබැයි ඔයා කොමර්ස් කරලා තියෙනවා නම් ඔයාට මේ මැත්ස් 100 විතර ප්‍රමාණවත් වෙනවා. උසස් පෙළ කොමර්ස් කරන්න. මොකද එච්චරට ඔයා මොකද සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පෙළ කොමර්ස් වල නේද 100ට දැන් මේ සාමාන්‍ය පෙළ කොමර්ස් මේක නම් උසස් පෙළ කොමර්ස් මේක. එතකොට මේ සාමාන්‍ය පෙළ කොමර්ස් එකේ උසස් පෙළ කොමර්ස් එකේ දෙකේම නේද? අන්තර්ගතේ නැත්තම් මුල ටික තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන ටික. හරිද? ඒකයි කියන්නේ ඔයාට මේක වැදගත් කියලා පුතේ. හරිද? අපි ඒකයි මේ වැදගත්කම ඔයාට ටිකෙන් ටික කියා දෙන්නේ. හරිද? හරි. එතකොට ඔන්න ඔයා තමයි සාමාන්‍යයෙන් ඉතින් වැදගත්කම විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඔයාලා මොනවා නේද ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ chat box එකට දාන්න පුළුවන්. නේද? ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට අපි විසඳුම ලබා දෙනවා. හරි. දැන් ඔය ටික වැඩිදුර කතා කරන්න ඕනේ නැහැ නේද? සාමාන්‍යයෙන් ඉතින් අපි මේ පන්තියේ සාහිත්‍යයක් කරේ. එතකොට ඔයා බලයි නේද? මේ පන්තියේ මිනිහා පන්තිය පටන් ගන්න මේ විකාරයක් කියනවා කියලා නේද? හරි. ඔන්න අපි ඒක පොඩ්ඩක් ඔයාලට වැදගත්කමක් කතා කරලා දුන්නා. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු ඔයාලගේ ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියලා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ? හරිද? සමහරව දැන් පොඩ්ඩක් අපි දැන් 10 දරුවොත් ඉන්නවා 11 දරුවොත් ඉන්නවා නේද? ඉන්දියට ඔයා දන්නේ ඔයාගේ පේපර් එක හැදෙන්නේ කොහොමද? ඔයා ලියන පේපර් එක හැදෙන්නේ කොහොමද කියලාවත් අවබෝධයක් නැතුව සමහරක් වෙලාවට ඔයා මේ පන්තිය සම්බන්ධ වෙලා ඇති. සමහරක් වෙලාවට වාරි භාගය දීලා එන්න ඇති කියලා ගැම්මට නේද? හැබැයි ඔයා දන්නේ කොහොමද මේක පේපර් එක හැදෙන්නේ කියන්නේ. හරි. අපි චුට්ටක් එකක් කතා කරලා ඉමුකෝ නේද? අද මේ ආරම්භක සම්මන්ත්‍රණය නේද? ඔයාලට මේ සම්බන්ධව සියල්ලක් මම කතා කරලා අපි පන්ති වැඩ පිළිවෙල වෙන්නේ කොහොමද ඒක කතා කරලා ඒ සියල්ලක්ම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. හරිද? අපි නිකන් බලමු ඔයාගේ පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා මේ පාඩම් ටිකත් එක්ක. හරිද? ඔයාලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ නේද? Zoom එකට නැත්නම් chat box එකට message එකක් දාන්න නැත්නම් ඔයාලා WhatsApp group එකට දාන්න. එහෙම නැත්නම් අර numbers දෙකක් තියෙන WhatsApp numbers දෙක. ඉතින් ඕන එකකට දාන්න. ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. අපි ලබා දෙනවා. හරි. අපි නිකන් බලමු දැන් ඔයාගේ මේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා. නේද? සමහරක් ලාට දන්නේ නැහැ දැන් අද දැන් මේ ඊයේ පෙරේදම වාරි විභාගයක් තිබ්බා කියලා ලියලා එන්නේ නැති නේද? ඒලාවට දන්නේ නැහැ මොන පාඩම ඉගෙනවද ඔය ආහන ප්‍රශ්න ලියනවා සමහරක් වෙලා ලකුණුත් නැහැ නේද? ඔයගේ කේස් නෙවෙන්නේ. හරි. අපි නිකන් බලමු ඔයාගේ පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා. හරි. ඔයාගේ මේ පේපර් එක හරිද? පේපර් එක. ඔයාගේ පේපර් එකට පාඩම් 12කින් අහනවා පුතේ. කියන්නේ පාඩම් 12කින් අහනවා. sorry. පාඩම් 20කින් අහනවා ප්‍රශ්න පත්‍රයේ. හරිද? ඒ 20න් පාඩම් 12ක් එන්නේ 10 වසරේ. පාඩම් 8ක් එන්නේ 11 වසරේ. ඒතර මේ පාඩම් 20ම ඔයාලට බෙදා ගන්න පුළුවන්. කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ විෂය සාමාන්‍යයෙන් කොටස් දෙකක් තියෙනවා. ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයනේ. එතකොට ව්‍යාපාර අධ්‍යයනය කියලා එක පාර්ට් එකක් තියෙනවා. ගිණුම් කරන අධ්‍යයනය කියලා තව පාර්ට් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ 10 වසරේ 11 වසරේ පාඩම් ටික වෙනම අපිට බෙදා ගන්න පුළුවන් ව්‍යාපාර අධ්‍යයනයේ කොටසකුයි ගිණුම් කරන අධ්‍යයනයේ කොටසකුයි. හරිද? එතකොට මෙන්න 10 වසරේ මම කියන්නේ මම ගන්නම් 10 වසරේ පාඩම් 12ක් කියනවා කියලා මම කියවනේ. ඔය පාඩම් 12න් ඔයාලට පාඩම් 3ක් තියෙන BS. ඒ කියන්නේ business studies නැත්නම් ව්‍යාපාර අධ්‍යයනයෙන් තමයි ඔයාලට පාඩම් 3ක් එන්නේ. හරි ඉතුරු පාඩම් 9 වෙන්නේ මොකෙන්ද? accounting නැත්නම් මේ කිනුම් කරන්නේ කියන කොටසින් තමයි ඔයාලට වෙන්නේ පාඩම් 9ක් එන්නේ. හරිද? ඒතර මේ පාඩම් තුන තමයි සාමාන්‍යයෙන් මොකක්ද 10 වසරේ ව්‍යාපාර පසුබිම ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාර සංවිධානය. දැන් ඔයා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දැන් හිතලාද නේද? අයියෝ සර් නේද? 10 වසරේ මුකුත් කරගන්න බැරුණානේ. දැන් 11 වසරටත් ඇවිල්ලා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. තාම මාස අපිට 8ක් තියෙනවා. මුලින් ඉඳන් ඔයාලට සිලබස් එක අපි කතා කරනවා. 10 වසරේ පළවෙනි පාඩම ඉඳලම ඔයාට වැඩේ කොට දාලා දෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ 11 වසර. නේද? මෙන්න මේ 11 වසර තියෙනවා පාඩම් 8ක්. 11 වසර පාඩම් 8ක් තියෙනවා සිලබස් එක නැත්නම් අච්චුපතේ පාඩම් 8ක් තියෙනවා. ඒක පාඩම් 8න්
පාඩම් 4ක් එන්නේ ව්‍යාපාර අධ්‍යයනය. නැත්තම් මෙන්න මේ BS කියන කොටසින්. හරිද? අපිට මේ පාඩම් ඉතුරු 4 එන්නේ මොකෙන්ද? accounting කියන කොටසෙන් ගිණුම්කරණය කියන කොටසෙන්. හරි දැන් මේක ඔයා හොඳට අවබෝධයට හිතට දාගන්න. ඒතර ඔයාට ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් අම්මා. මම දැන් මොන පාඩම් ටිකද පාඩම් කරන්නේ? මට මොන බැරි පාඩම් ටික මොකද්ද? ඈ මම රෙකෝඩින් බලන මොන පාඩම් ටිකද? ඒතර ඒ වගේ ඔයාට මේකේ අවබෝධයක් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙන්න මෙහෙම තමයි ඔයාගේ සිලබස් එක බෙදෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසකුයි, ගිණුම්කරණ අධ්‍යයනය කොටසකුයි. හරි. එතකොට දැන් මේකෙන් කොහොමද විභාගෙට ප්‍රශ්න අහන්නේ? ඔන්න ඔයගොල්ලෝ ප්‍රශ්නේ නේද? දැන් ඕකත් දැන් කියා දෙන්නේ ඈ. හරිද? එතකොට ඔයාලා මේ සමස්තය ගත්තොත් සමස්ත පේපරේ ලකුණු 100ක් හම්බ වෙනවනේ. නේද? සමස්ත පේපරේ ලකුණු 100ක් හම්බ වෙනවනේ ඔයාලට. ලකුණු 100 ද දැන් එකක් කියන්න ඕනේ නේද? සමහර දැන් අලුත් 10 වසරේ කියලා ළමයි එහෙම හිතන් ඇති නේද? මේකත් අර විද්‍යාව සිංහල වගේම නේද? ලකුණු 50ක් ගත්තොත් ලකුණු 25යි කියන්නේ. එහෙම නැහැ. මේකේ ඔයා ලකුණු 10ක් ගත්තාම 10ම තමයි. ඒකට මේ පේපරේ ලකුණු හම්බෙන්නේ 100ෙන්. ඔයා ලකුණු එකක් ගත්තත් එකම තමයි. හරිද? ඒ නිසා මේකේ බෙදීමක් කිරීමක් මොකුත් වෙන්නේ නැහැ. ඔයා ලකුණු ටික ගත්තොත් ඒ ලකුණු ටික gediya පිටින් ඔයාට තියෙනවා. හරි. ඒතර මෙන්න මේ ලකුණු 100 මම මේ කතා කරන්නේ ඔයාගේ සාමාන්‍ය පේපර් එක ගැන. දැන් විශේෂයක් නැහැ වාරදාව පේපරු මෙහෙම තමයි එන්නේ. හරි. එතකොට මෙන්න මේ 10 වසරෙන් ඔයාට එනවා 100ට 60ක ප්‍රමාණයක් එනවා. 100ට 60ක ප්‍රමාණය. 11 වසරෙන් ඉන්නේ 100ට 40. ඒකට ඔයාටම තේරෙනව නේද? 10 වසර කොච්චර වැදගත්ද කියලා. ඒකට ඔයාට සමස්ත 10 වසර ඉගෙන ගත්තොත් හරියට නේද? ලකුණු 60කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලකුණු 60ක් කියන්නේ නේද? ඒකෙන් අතරින් 3ක්ම නේ. එතකොට 11 වසරෙන් 140. එතකොට ඔයා 10 වසර ටික ගොඩ දාගන්න නැතුව නේද? ආත්මෙට ඒකක් ගන්න බෑ ඔයාලට. ඒ නිසා 10 වසර අන්න එකයි මම ක්ලාස් එක පටන් ගත්තේ කිව්වේ. ඔයාට 11 වසර වුණාට 10 වසරේ මුලින් ඉඳන් ඔයාට වැඩේ කොට දාලා දෙනවා. හරි. එතකොට ඔන්න අපේ අපේ සිලබස් එක. දැන් ඔයාලට අවබෝධයක් ආව නේද? 10 වසරේ පාඩම් 12යි 11 වසරේ 8යි. නේද? ඒ ටික එනොත් එතකොට සමස්තය ගත්තොත් ඔයාට සමස්තය ගත්තොත් BS ඒ කියන්නේ මේ 10 11 දෙකෙන්ම ගත්තොත් තවත් අපිට සාරාංශයක් විදිහට මේක ගන්න පුළුවන්. 10 11 දෙකෙන්ම ගත්තොත් ඔයාට BS පාඩම් තියෙනවා 7ක්. BS පාඩම් 7ක් තියෙනවා. accounting පාඩම් 13ක් තියෙනවා. එතකොට අපි සිලබස් එක බෙදා ගන්න පුළුවන්. ඔයාලට බය වෙන්න කිසිම දෙයක් නැහැ. අපි ටියුට් තරහ ඔයාලට උගන්වන්න. එතකොට ටියුට් ටිකක් ගන්න මේ අපි ලස්සනට එන BS ටියුට් ටික වෙනම accounting ටියුට් ටික වෙනම. එතකොට ඔයාලට පිළිවෙලට වැඩ ටික අපි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ BS පාඩම් 7 ඒ කියන්නේ දැන් ඔයා බලන්න අනිත් සබ්ජෙක්ට් වගේ නෙමෙයි මේක. ඔයා තෝරගත්ත එක ගැන සතුටු වෙන්න ඕනේ. ඒකත් තෝරගෙන අපේ පන්තිය තෝරගත්ත එක ගැන සතුටු වෙන්න ඕනේ. මොකද ඔයාලට කරන් ඉඳි තේරෙයි. අපි දැන් අද ඕපන් සෙමින එකනේ. ක්ලාස් එක කරන් ඉඳි තේරෙයි. අම්මට සිරි. කොච්චර පන්තියක්ද මේක කියන්නේ. හරි. එතකොට දැන් බලන්න ඔයාට මේ පාඩම් 7යි පාඩම් කරන්න තියෙන්නේ. මේ තේරෙනවද? තේරෙනවද? මෙන්න මේ පාඩම් 7 පාඩම් කරොත් ඔයාට ලකුණු 60 කියන එක ගේමක් නැහැ. හරිද? එතකොට මෙන්න මේ පාඩම් 7 හරිද? මේ පාඩම් 7 ඔයා පාඩම් කරන්න තියෙන්නේ ඔයාගේ BS ටික ගොඩ දාගන්න. එච්චරයි. එතකොට එකම පේපර් එක තමයි නැත්නම් එකම විෂය තමයි පාඩම් 7ක් පාඩම් කරලා එකක් ගන්න පුළුවන් එක. හිතන්නකෝ පාඩම් 7ක් පාඩම් කරලා එකක් ගන්නවා කියන්නේ. දෙල්ලන් දෙයක්ද? නෑනේ. එතකොට ඔන්න මේ පාඩම් තුරු ටික ගණන් හදන accounting දැන් කියනද අනේ ඉතල ගණන් නම් නේද? ගණන් නම් පේන්න බෑ. මෙලෝදියක් කියලා හදා ගන්න බෑ. බය වෙන්න එපා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා මේ තෝරගෙන තින්න හරිම පන්තියක. මොකද ඔයාට වැඩි තරම් ඉන්න තේරෙයි. හරිද? තරම් ඉන්නදී තේරෙනවා කියන්නේ ඔයාට අපි මේ ක්ලාස් එකේ නේද? ඔයාට ඕන වෙලාවක ගැටලුවක් වුණ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 24ම ඔයා වෙනුවෙන් අපි එන කට්ටිය ඉන්නවාට මැසේජ් එකක් දැම්මොත් ඒවල රිප්ලයි කරනවා. ඔයා ගැටලුව වලට විසඳුම ලබා දෙන්න. එතකොට ඒ නිසා ඉස්සෙකට බය වෙන්න එපා. අපි දැන් මෙතන වාගනේ දුරින් ඉඳියට නේද? මූණට මූණ හම්බෙන්නේ නැති වුණාට නේද? ඔයාට අවශ්‍ය සියල්ලක්ම අපි නේද ෆිසිකල් පන්තික වගේ කරලා දෙන්න. ඒතර ඔයාට වෙනස දැනෙන එකක් නැහැ. දැන් ඔයාට මේකෙන් වාසියකුත් තියෙනයි නේද? පැයට නිදාසේ ගෙදරට වෙලා ඉගෙන ගන්න පුළුවන්. දැන් පන්තිකට ගියොත් එහෙම නෙමෙයි. එහා පැත්තේ කවෙක් කරනවා, මෙහෙක් කරනවා. ඊට පස්සේ අවධානය ගැන්වෙනවා. ඊට පස්සේ ගහ ගන්නවා. ආයෙ බැන ගන්නවා. ආයෙ ගෙදර එනවා, සල්ලි දෙනවා. ඔයක නෙවෙන්නේ. දැන් මේක එහෙම නැහැ නේ. මේක ඔයාට පාඩුවේ ලස්සන ගෙදරට වෙලා නේද? පාඩම් ටික ඉගෙනගෙන පොඩි තේ එකක් බොන ගමන් නේද? බත් ටිකක් කන ගමන් නේද? පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කොට දාගන්න පුළුවන්. හරිද? මොකද මේක පන්තිය ඔයාලට පටන් ගත්තාම තේරෙන්නේ කම්මැලි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැය දෙක යනවා තේරෙන්නේ නැහැ. අපේ දැන් ෆිසිකල් පන්තින දරුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ළමයන් අහලා බලන්න කොහොමද පන්තිය කියන එක. හරිද? හරි. එතකොට ඔය කතාවේ පාඩම් 13ක් තියෙන ගණන් හදන. ඒක ගණන් හදන ටිකත් බය වෙන්න දෙන්න සාමාන්‍ය අච්චු පොතේ නම ගානයි දෙකයි තියෙන අපි ඔයාලට. එහෙම නෙමෙයි ගණන් 10ක් 15ක් තියෙනවා ටියුට් එකේ. ඒ ටික හදලා ඔයාලට
කොට දාලා දෙනවා. හරි. ඕක ඔයාලගේ විෂය කිව්වේ. දැන් පේපර් එකට යන්නකෝ. හරිද? හරි දැන් බය වෙන්න එපා පුතේ. දැන් අද අපේ ක්ලාස් එකට කිහිප දෙනෙක්ට සම්බන්ධ වෙන්න බෑ කිව්වා. මොකද සමහර අයට වහිනවා. දැන් ඇත්තටම මේත් වහින බෑ මේ අවිස්සාවේල කියන්නේ සාමාන්‍යයෙන් තැහෙන්න වහින පැත්තක්. අවුරුද්ද පහ වෙලා දවස් 45ක තුල ගම් අතරකුත් දානවා. නේද? ඒ නිසා එයා බය වෙන්න දෙයක් නැහැ. සමහර අයට ඉස්කෝලේ එක්සෑම් නේද? හෙට මෙන්න විෂයන් තියෙනවා කියනවා නේද? පාඩම් කරන්න ඕනේ කියලා රෙකෝඩින් එක ගන්න පුළුවන් ද හො. හරිද? ඒකට කිසි දෙයක් බය වෙන්න දෙනවට බැරි වෙලාවක ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි නම් ඒ සියල්ලකදීම ඔයාලට රෙකෝඩින් එක ලබා දෙන නොමිලේ මත රෙකෝඩින් එක කියලා මෙන්න මාරේ මේ මොකුත් එහෙම තාස්තුවක් ඉන්නේ නැහැ. හරි. දැන් කොහොමද පේපර් එක? එතන ඔයා මේ පේපර් එකට සමස්ත පේපර් එකට පුතේ හම් වෙනවා පැය 3යි විනාඩි 10ක්. කීයක්ද? පැය 3යි විනාඩි 10ක්. මොකක්ද මේ පැය 3? මම පැය 3 තමයි මොකද්ද? ඔයාලට පේපරේ අමතර කියවන්න. හැබැයි අපේ උන් මොකද්ද කරන්නේ? අන්තිම විනාඩි 10 තමයි අර ටික ගහගෙන යන අරගේ මොනාද ඉන්නේ කියලා දන්නේ නැහැ නේද? මොනවා තිබ්බද අර නිකන් මරණාතුව සාදු කියනවා වගේ ගහගෙන යනවා. හරිද? හැබැයි අපේ පන්තියට ආවහම ඔයාලට ඒව වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඔයාගේ විභාගයේ මාස දෙකක් විතර පටන් ගන්න පේපර් ක්ලාස් එක. ඔයාලට ආසන්න පේපර් ෆුල් පේපර් 20කට වඩා කරනවා. හරිද? ඒ නිසා ඔයා සූදානම් කරලා යවන්නේ. ඔයා කිසි දෙයකට ඒකන බය වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පැය දෙකමාරෙන් විතර පේපර් ලියන්න ඔයා කොට දානවා. හරිද? මොකද සිලබස් එක මුලින් දැන් පටන් ගන්නනේ. හරිද? හරි. ඒතර මෙන්න මේ පේපර් එක බෙදනවා ළමය කොටස් කීයකටද? කොටස් දෙකකට බෙදෙනවා. කොටස් කීයකටද? දෙකකට බෙදෙනවා. කියන්නේ මොකද්ද? එක කොටස නේද? දෙක කොටස දැන් සමහරව හිතන්න ඇති. මොනවද මේ කියන්නේ පේපර් එකක් ගැන කතා කරන්නේ. එහම තමයි දරුවෝ. ඇයි? දැන් සමහර ළමයි ඉන්නවා මේක දන්නේ නැහැ. පේපර් එක ලිව්වට මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේකට මොනවා එනවා කියලා දන්නේ මෙලෝ හත් වෙනවක් දන්නේ නැහැ. හරිද? දැන් අපි ඕනම දෙයක් පටන් ගන්න පොඩි ආරම්භයක් දෙන්න බෑනේ. දැන් ගියක් හදද්දි උනාත් මුලින් ප්ලෑන් එකක් ඇඳ ගන්නවනේ ගේ වැඩ පටන් ගන්න කලින්. ක්ලාස් එකෙත් එහෙම තමයි නේද? ක්ලාස් එකෙත් ඔයාලට වැඩ ටික පටන් ගන්න කලින් නේද? පොඩ්ඩක් විෂය හඳුන්වා දීලා ඈ පේපර් එක හැදෙන්නේ කොහොමද? මොන පාඩම් ටිකෙන් දෙන්නේ? ඈ ඒ ටික කිව්වට පස්සේ ඔයාට උනත් අවබෝධයක් ගන්න පුළුවන් මේ වැඩේ ගැන. හරි. ඒතර මෙන්න මේ එක කොටසට එන්නේ මොනවද? MCQ 40ක් එන්නේ. ඒ කියන්නේ මොනවද MCQ කියන්නේ? සර් MCQ කාට දන්නේ නැහැ. අර බහුවර්ණ ප්‍රශ්න පුතේ ඉදි ගහනේම උත්තර හතරක් දුන්නාම යටින් ඉදි ගහන්නේ හරියකට. හරිද? එන්නේ ඒ වගේ ප්‍රශ්න එනවා 40ක්. කීයක්ද? 40ක් එනවා. ඒකට එක ලකුණ ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා ඔයාලට. ලකුණු කීයක්ද? ලකුණු 40ක් හම්බ වෙනවා. හරිද? හරි. ඊට පස්සේ එනවා දෙක පත්‍රයට. එතකොට මේ එක කොටස ඔයාලට හම්බ වෙනවා පැයක් ඈ. හරිද? පැයක් හම්බ වෙනවා. ඒක ඉදි ගන්න ප්‍රශ්න ටික හදාගන්න පැයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ ඉදි ගන්න ප්‍රශ්න වලින් ඔයාලට ප්‍රශ්න නේද 16කට වඩා ප්‍රමාණයක් එන්නේ BS වල. හරිද? අපිට 20කට වඩා ප්‍රමාණයක් එන්නේ accounting වලින්. හරිද? මේක BS වලින් එන්නේ මේක accounting වලින් එන්නේ. හරිද? පොඩ ඒ ගැන හිතලා නේද? බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට කොට දාලා දෙන්න. හරි. ඊට පස්සේ දෙක කොටස. නේද? දෙක කොටසේ ඔයාලගේ මුලින්ම හම් වෙන එක ප්‍රශ්නේ කියලා එකක්. හරිද? දෙක කොටසේ හම් වෙනා මුලින් එක ප්‍රශ්නේ කියලා එකක්. පස්සේ මේක ප්‍රශ්න. ඒක තමයි ආපුවම කොටස් ගාලා තියෙන තඩි ඡේදයක් දීවල නේද? ඡේදය කියලා ප්‍රතිතර ලියන්න දෙන්නේ ලේසියි ඈ. මාර ලේසි ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේ එක ප්‍රශ්නේ ඔයාලට තියෙනවා ප්‍රශ්න 20ක් ඈ. sorry. ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10යි තියෙන්නේ. ප්‍රශ්න 10ක් තියෙනවා. එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ලකුණු 20ක් හම්බ වෙනවා නේද? ලකුණු 20ක්. එතකොට මෙතන ලකුණු 20ක් හම්බ වෙනවා. හරිද? ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නයෙන් පස්සේ ආයෙ ඔයාලා පේපරේ බෙදෙනවා කොටස් දෙකකට. මේක අමුතුම පේපර් එකක් ඈ. නේද? අමුතුම කියන්නේ මාර ලස්සනයි. ඉතින් මේ කොමර්ස් කියන විෂයත් ලස්සනයි, පේපරත් ලස්සනයි. නේද? පන්ති නොයත් ලස්සනයි නේද? ඒ වගේ ලස්සන වැඩ ටිකක් කරනවා. හරි. එතකොට එක ප්‍රශ්නයෙන් පස්සේ ආයෙ පේපරේ කොටස් දෙකකට බෙදෙනවා. ආ කොටස කියලා බෙදෙනවා. ආයෙ බෙදෙනවා ආ කොටසකින්. හරිද? ආ කොටසකින්. හරි. එතකොට මෙන්න මේ ආ කොටසෙන් ඔයාලට එනවා 2 3 4 කියන ප්‍රශ්න 3. හරිද? ඊට පස්සේ මෙන්න මේ ආයන්නෙන් එනවා 5 6 7 කියන ප්‍රශ්න 3. මේ ටික මාර ලේසියි ඈ. හරිද?
උඩ මෙන්න මේ ආ කොටසින් එන්නේ ඔයාලට සම්පූර්ණයෙන්ම BS ප්‍රශ්න. ඒ කියන්නේ ව්‍යාපාරාධ්‍යන. ඔයාලට පිළිතුරු ලියන්න තියෙන්නේ ගණන් හදන්න එකක්වත් නැහැ. මේ ප්‍රශ්න තුනම එන්නේ ඔයාලට මොනවද? BS ප්‍රශ්න ටිකක් තමයි එන්නේ නැත්නම් ව්‍යාපාරාධ්‍යනේ ප්‍රශ්න ටිකක් තමයි එන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ ආ කොටස. ආ කොටසෙන් එන්නේ මොනවද? accounting ප්‍රශ්නේ කියන්නේ ගිණුම්කරණයේ ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ ආයන්නේ. හරිද? එතකොට ඔයාලට මෙතන ප්‍රශ්න දෙකක් තමයි ලියන්න තියෙන්නේ. ප්‍රශ්න තුනක් තිබ්බට පොතේ ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ ප්‍රශ්න දෙකකට විතරයි. ඒ කියන්නේ මේ තුනෙන් ඔයා කැමති දෙකක් තෝරලා ලියන්න පුළුවන් වෙනවා. හරිද? අපිට මේ එකකට හම් වෙනවා ලකුණු 8ක් ඈ. මේ ලකුණු වලට හම් වෙන්නේ මේ එක ප්‍රශ්නයක තියෙනවා ප්‍රශ්න 4ක්. එතකොට දෙක ගන්න ලකුණු 8ක් හම් වෙනවා. හරිද? 8ක් හම් වෙනවා. ඒකට ඒ වගේ දෙකක් ලියුවාම ලකුණු 16යි. ලකුණු 16ක් හම් වෙනවා. නේද? හරි. ඊට පස්සේ මෙන්න මේ ආයන්න තියෙන්නේ ගිණුම්කරණයේ ප්‍රශ්න. ඒ කියන්නේ ගණන් හදන ප්‍රශ්න ටික තමයි මෙන්න මේ ආයන්නේ තියෙන්නේ. හරිද? මේක තමයි වැදගත්. මේක ලකුණු ලේසියෙන්ම ගන්න පුළුවන් ඈ. හරිද? හරියට වා ගණන් හදන එක ඔලුවට දාගත්තා කියන්නේ මේක සිම්පල් කේස් එකක්. හරි. ඒතර මෙන්න මේකට ඔයාලට හම් වෙනවා ලකුණු කීයක්ද? ලකුණු 12ක් හම් වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 12ක් හම් වෙනවා. ඒතකොට මේකෙත් ඔයා ප්‍රශ්න 3ක් තිබ්බට ප්‍රශ්න දෙකකට විතරයි ලියන්න ඕනේ ඈ. ප්‍රශ්න දෙකයි. දෙකයි කියන්නේ කීයද? ලකුණු 24. ඒතකොට ඔන්නෝම තමයි ඔයාගේ ලකුණු 100 හැදෙන්නේ නේද? 40යි 60යි 76යි ලකුණු 100යි. බලන්න කොච්චර ලේසිද කියලා. නේද? එතකොට ඔයාලට මේ ගණන් හදන ටික හරියට ගොඩ දාගත්තොත් ලකුණු 60ක් ගන්න පුළුවන් ඈ. ලකුණු 60ක්. අපේ accounting වලින් ලකුණු 60ක් එනවා. PS වලින් ලකුණු 40ක් එනවා. ඕක තමයි පේපර් එක වගේ ස්ට්‍රක්චර් එක. හරිද? ඉතින් මේ ලකුණු 60 ගන්න ඔයාව හුරු කරනවා ඈ. හරිද? හුරු කරනවා. ඒ නිසා 22කට ඔයා ඒ කියන්නේ වයන්න දෙයක් නැහැ. මොකද අපි ටියුට් වල සාමාන්‍යයෙන් ගණන් 25ක් 30ක් තියෙනවා. හරිද? ඒකෝට ඒවා හදලා ඔයාලට නිකම්ම මේවා නිකම් වතුර වගේ වෙනවා. හරිද? හරි පුතේ බැරි වෙලාවකත් ඔයා ඔය zoom meeting එක කට් වුණොත් එහෙම මොකක් හරි ගැටලුවක් නිසා හරිද? කට් වෙනවාට කියනවා නෙමෙයි. කට් වෙන්නේ නැහැ. කට් වුණොත් එහෙම ඔයා ටක් ගාලා ආයේ ඒ ලින්ක් එකෙම නේද විනාඩියක් ඉඳලා. හරිද? විනාඩියක් ඉඳලා ඉතින් දාන්න පේනවනේ. විනාඩියක් ඉඳලා ආයෙ සම්බන්ධ වෙන්නේ නැහැ. විනාඩියක් ඉඳලා ආයෙ සම්බන්ධ වෙන්නේ කිසි ගැටලුවක් එන්නේ නැහැ. හරි. අපි දැන් කතා කරන්නේ පේපර් එකේ උත්තර තමයි කතා කරන්නේ ලකුණු 60ක් ගන්න පුළුවන් ගිණුම්කරණයේ ලකුණු 40ක් ගන්න පුළුවන් මෙන්න මේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසෙන්. හරිද? හරි. එතකොට ඔයාලට ගණන් ටික හදුවොත් ලකුණු 60යි පාඩම් කරොත් ලකුණු 40. එතකොට ඔයා හිතන්න එපා ගණන් 4 විතරක් එකක් ගන්න බැරිද? බෑ පුතේ. ඇයි? ගණන් ටිකෙන් 60යිනේ හම්බෙන්නේ. තව 15ක් එපැයි. ඒ 15 කොහෙන්ද අපි ගන්නෙ? ඒ ටික ගන්න පාඩම් කරන්න ඕනේ. හරිද? එතකොට ඒ සියල්ලටම ඔයා හුරු කරනවා මේක වෙනස්ම වැඩ පිළිවෙලක් තියෙන පන්තියක්. එතකොට ඔයා හරියට ගණන් ටික හදාගෙන හරියට පාඩම් කරලා ලකුණු 75 කියන්නේ ගේමක් ඇත්තෙම නැහැ. හරිද? සමහරක් වෙලාවට දැන් මෙතන ඇති ලකුණු 20 25 ළමයි ඇති. හරිද? කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ලකුණු වැඩි වෙන දැන් මේ අද මැසේජ් එකක් ආවා නේද? ළමයි දෙන්නේ. දැන් මේ තව ලකුණු එනවා. දැරණීකට ත්‍රිසමාන. දන්නවද දන්නේ නැහැ ඉස්කෝලේ ත්‍රිසමාන නෙකි. හරිද? එළමයා පන්තියට ආය මාස 6කට කලින් දැන් මාස 6කට කලින් පන්තියේ අන්ති ලකුණු 62යි තිබුණේ. හරිද කොමර්ස් වල. අද දැම්ම සර් ලකුණු 94යි සෙක්ෂන් එකේ වැඩිම කිව්වා. හරිද? ඒකට ඒ වගේ ඔයාටත් ලකුණු ගන්න පුළුවන්. හරිද? තව පුතෙක් දැම්මද ලකුණු 42යි එන්නේ අද 75යි කියන. හිතන්නකෝ ඔයාට ඒ වගේ ලකුණු අරන් දෙනවා. හරිද? වැඩ පිළිවෙලත් එක තමයි අපි වැඩ කරනකොට ඔයාලා ලකුණු වැඩි වෙනවා. මොකද මේක මැජික් එකක් නෑනේ. වැඩ කරොත් පාඩම් කරොත් ලකුණු වැඩි වෙනවා. ඒකයි කතාව. හරිද? ඔයාටත් ඒ වගේ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරිද? ඔයා ඒ කියන්නේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. අපිව විශ්වාස කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉඳියොත් ඔයාට ඒක ඇටේ සෙට්. ඔන්නම තමයි පේපර් එක හැදෙන්න ඉතින් ඕනනම් ලියා ගන්න නේද? ලියා ගන්න ඕනේ අයින්ද නම් මේක ලියාගත්තත් කමක් නැහැ. ලියා ගන්න දෙයක් නෑ. අපි ඔය පේපර් කරද්දී නිකන් මේවා හිතට කියන්නේ වතුර වගේ වෙනවා. ඒ කියන්නේ හැමදාම මේකෙන් ප්‍රශ්න දෙකක් කරනවා, මේකෙන් ප්‍රශ්න දෙකක් කරනවා, මේ ප්‍රශ්නේ කරනවා, ප්‍රශ්න හතර ඉදි ගහනවා. මොම කරන් ගියාන් පස්සේ නේද? එච්චර දෙයක් නෙමෙයි. හරිද? පොතේ වලන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් නේද? WhatsApp එක තියෙනවා. ඊට පස්සේ Zoom එකේ chat එක තියෙනවා. දෙකෙන් ඕන එකට මැසේජ් එකක් දාන්න. හරිද? තාම ගැටලුවක් මොකුත් නැහැ. WhatsApp එකට කවුරුත් දාලා නැහැ. අපේ Zoom chat එකට දාලත් නැහැ. මොනවා හරි තියෙනවා නම් ඒ ටික දාන්න අපි
දේ කරගෙන යන්න. හරිද? හරි. ඒතකොට කොහොම තමයි දැන් විෂය ගැන පොඩ්ඩක් කතා කරා. පේපර් එක හැදෙන්නේ කොහොමද කතා කරා. නේද? පොඩ අපි තව කතා කරගෙන යන ඉස්සරහට කොහොමද ඔය වැඩ පිළිවෙල යන්නේ ටික කතා කරගෙන යන්න. හරි දැන් අද මෙතන විවිධ ප්‍රදේශවල දරුවෝ ඇති නේද? ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. අලුත් අධ්‍යයනයකින් වන්නේ නේද? ඔයත් මීන කලින් සමාජලාට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඇති. නොවෙලත් ඇති නේද? සමහරක් වෙලාවට සම්බන්ධ වෙන පළවෙනි කොමර්ස් ක්ලාස් එකේ මේක වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට කොමර්ස් ක්ලාස් දෙක තුනකට සම්බන්ධ වෙනවත් පුළුවන්. සමහරක් වෙලාවට නේද? වෙන එකක් හොඳ නැතිනම් මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා එක එක නේද? දරුවෝ ඉන්නවා. ඉතින් මේක ගැටලුවක් නැහැ. මොන මට්ටමක දරුවෙක් වුණත් ඔයා නේද? ඔයාගේ ලකුණු කීය වුණත් ඔයාව 75ක ලකුණු ප්‍රමාණයට අරන් යන එක අපි බාර ගන්නවා. මොකද ඔයාට උපරිම සාධාරණයක් වෙනවා. මොකද ඔයාට ඒක තේරිද අපි ඉදිරි මැයි මාසේ දවස් 3 පාඩ පිටින් යන්නේ. එතකොට ඔයාට සම්බන්ධ වෙනවා මම මට වැඩේ තේරි. මේක මෙතන මේ ලේසි සබ්ජෙක්ට් එක ගන්න අපි අමාරුයි කියලා දැඟලුවේ කියලා. හරි. එතකොට ඕක තමයි ඔයාගේ පේපර් එක හැදෙන හැටි. දැන් උන්න විෂයක් කිව්වා, පේපර් එකක් කිව්වා. දැන් පොඩ්ඩක් මම ගැන කියන්නම් ඔයාලට. හරිද? මහා විස්තර නෙවෙයි එපා ගැන අයියෝ දරුවා කතා කරන්න එපා. හැමෝම කතා කරන්නේ නේද? හරි. මොකද ඒකත් කියලා ඉන්නම්කෝ ඔයාලට. නැත්තම් නේද ඔයා බලයි නේද මෙයා පන්ති කරාට මෙයාට මොනවද තියෙන අපිට පන්ති කරන්න නේද? දැන් ඔකත් මේ දවස්වල කතා බහක් යනවා නේද? ඒ නිසා ඒකත් කියන්න නේද? අපි දෙමාපියොත් ඉන්නා බලාගෙන නේද අහගෙන. කොට ඒකත් ඔයාලට කියනකොට ඔයාලම තක්සීරුවක් ගන්න පුළුවන් නේ. මෙයාගේ පන්ති යාට කමන්නේ නැද්ද? වෙන පන්තියකට යනවද? නේද? ඒ සියල්ලක්ම ඔයාලට දැනගන්න පුළුවන්. හරිද? හරි. විනාඩි දෙකක් තුනක් තරම් කියන්නේ. හරිද? මම ගැන කිව්වොත් මම පවිඳු ඉඳුවර උරුගල ආරච්චි. හරිද? කොට මේ ටියුෂන් එකට අලුත් කියන්නේ සමහරයන් මම ලොකු අලුතක් නෑ. ඔයාට අලුත් ඇති මාව. දැන් මටත් ඔයාව අලුත්, ඔයාටත් මාව අලුත්. ඒකනේ කතාව. හරිද? එතකොට මම නේද? මම 23 අවුරුද්දේ සත්පෙළ ලිව්වේ. 23 අවුරුද්දේ කියන්නේ මීට අවුරුදු එකමාරකට විතර කලින් සස්පෙළ ලිව්වේ 23 අවුරුද්දේ A level ලිව්වේ. හරිද? A level ඉවරලා ඊට පස්සේ 20 තමයි රිසල්ට් ආවා. 20 රිසල්ට් එනකොට මට නේද? A2යි B1යි රිසල්ට් එක ආවා. හරිද? පොඩේ රිසල්ට් එක හැිලා සාමාන්‍ය රිසල්ට් ආපු ගමන් ක්ලාස් පටන් ගත්තා. හරිද? මොකද ඒ කාලේ නම් පොඩ්ඩක් ක්ලාස් එකට පොඩි ආසාවක් තිබුණා. ඉස්කෝලේ 13 වසරේ ඉඳි 12 වසරේ ළමයින්ට ගිහිල්ලා උගන්වනවා. ඒ තරම් පොඩි රුචියක් තිබුණා ඒක. හරිද? රිසල්ට් එක හැල්ලිවලා ඊට පස්සේ රිසල්ට් එක ආව ගමන් සාමාන්‍ය බල කොමර්ස් ක්ලාස් පටන් ගත්තා. මොකද දැන් මම ඕලියල් කරේ ඒ level කරේ කොමර්ස් ඈ. නැත්තම් එහෙම බලයි ආර්ට් කරලා කොමර්ස් පන්ති කරනවාද? නේද? හරි. රිසල්ට් එක ඊට පස්සේ ඒකෙන් කැම්පස් සිලෙක්ට් වුණා. නේද? කැම්පස් සිලෙක්ට් කළා. ඊට පස්සේ දැන් සාමාන්‍ය නේද? කැම්පස් පටන් ගන්නවා ක්ලාස් ටිකක් කරගෙන සාමාන්‍ය මේ අවිස්සාවල් ලවට දැන් මේ ගොඩක් දරුවෝ මෙතන අවිස්සාවල් ලවට නැහැනේ අපේ. නේද? සාමාන්‍ය අවිස්සාවල් දැරණියගල රුවන්වැල්ල ඇහන් වැල්ල වගේ ප්‍රදේශ ටිකක අපි දැන් ක්ලාස් ටික කරගෙන යනවා. ඒකට ඔයාට ඕන නම් ඊවට කට්ටියකින් අහලා බලන්න පුළුවන් නේද? මෙහෙම කාගිසර් කොමර්ස් ක්ලාස් එකක් තියෙනවා. කොහොමද හොඳයි නරකයිද? නේද? යාළුවෝ නේද ඉන්නවා නම් අහලා බලන්න පුළුවන්. ඔයාලම දක්ෂයෙක්වක් ගන්න පුළුවන්. මම කියන්නේ ඒක ඔයා ක්ලාස් එකකට සම්බන්ධ වෙනවා නම් නේද? ඒ ගුරුවරයාගේ හොයන්න බලන්න නැතුව නෙමෙයි හොයලා බලලා සම්බන්ධ වෙන්න. මොකද එයා දිහා දැනගන්න එක ඔයාට දෙයක් දෙන්නත් නේද? ඒ නිසා නේද? දෙමාපියන්ටත් එක කියන්නේ මම මේ ක්ලාස් එකකට සම්බන්ධ කරනවා නම් ඔයාගේ දරුවව පොඩ්ඩක් හොයලා බලන්න නේද? මෙයාට මොනවද තියෙන සුදුසුකම් නේද? නැත්තම් නේද ඔය යන්නම් වාලේ ඔයාලා තන්දිලා යවන්නේ නේද? දැන් මම ඉස්සෙල්ලා කියන්නේ. හරි. කැම්පස් සිලෙක්ට්ලා තියෙන ඔන්න එක සුදුසුකමක් ඔයාලට කිව්වා. නේද? ඊට අමතරව සාමාන්‍යයෙන් මේක ඉගෙනච්ච ගමන් ඒ ලෙවල් මම පටන් ගත්තා මොකද්ද? බිස්නස් මැනේජ්මන්ට්. ඒ කියන්නේ නේද? ව්‍යාපාර අධ්‍යයනය මේ ව්‍යාපාර කළමනාකරණයයි නේද? ව්‍යාපාර කළමනාකරණයයි ව්‍යවසායකත්වය ඩිප්ලෝමාව. හරිද? දැන් මේ වෙද්දි ව්‍යාපාර කළමනාකරණය හා ව්‍යවසායකත්වයේ පිළිබඳ ඩිප්ලෝමාවක් තියෙනවා. දැන් මේ කැම්පස් එකට අමතරව යුනිවර්සිටි එකට අමතරව ඩිප්ලෝමා කියලා මේ ඩිග්‍රී එකට අමතරව නේද? ඩිප්ලෝමා කියන. හරිද? ඊට අමතරව HRM ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරණය. හරිද? මානව සම්පත් කළමනාකරණයේ ඩිප්ලෝමා එකක් තියෙනවා. හරිද? හරිද? ඊට අමතරව මාස 6ක නේද? බැංකු අධ්‍යයනයක් නැත්නම් බැංකු පුහුණුවක් තියෙනවා. බැංකින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. බැංකින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද ඔයාගේ සබ්ජෙක්ට් එක උගන්වන්න මේක මාර වැදගත්. මොකද ඔයාගේ වෙනම පාඩමක් තියෙනවා නේද? මුදල් වෙනම පාඩමක් තියෙනවා. ඊට පස්සේ කළමනාකරණ වෙනම පාඩමක් තියෙනවා. ඒවට මේ උගන්වන විෂය තමයි මේ බැංකුවට කියලා වලට කරන්න තියෙන්නේ. හරිද? ඔයා කාලේ දැනගෙන ගියොත් තේරෙයි. හත්තිගේ මම කොමර්ස් කරපු හින්දානේ ගොඩ ගියේ කියලා. හරිද? මොකද ඒ තරම්
මොකද අපි සාමාන්‍ය මේ ට්‍රේනින් එකට යන්න සාමාන්‍ය මේක පුහුණුවන්නේ මාසයක. මේ මාසයක පුහුණුවට යන්න නේද? CV එකක් දෙනවනේ අපි CV එක දුන්නාට පස්සේ සාමාන්‍ය කොමර්ස් කරපු අයගේ CV උඩට එන්නේ. හරිද? අත්දැකීමෙන් කියන්නේ ආර්ට් නේද? ආර්ට් කරපු ටෙක් කරපු අයගේ CV පල්ලටම යනවා. හරිද? සාමාන්‍ය මෙහෙමයි දෙන්නේ. මුලින් ගන්න කොමර්ස් එක. ඊට පස්සේ මැත්ස්, සයන්ස්, ඊට පස්සේ ආර්ට්, ටෙක් කොහොමයි යන්නේ. ඒතර වාඩි මේ කොමර්ස් කරොත් බැංකුවකට යනවා කියන එක මාර මේකක් එන්න. මොකද වාගේ නේද? මේ කොමර්ස් සිලබස් එකේ තියෙන දේවල් තමයි එතන ගිහින් ඔයාලට ප්‍රායෝගිකව කරන්න දෙන්නේ. හරිද? අපිට මේ ටික තමයි නේද? මට ඔයාලට විෂය උගන්වන්න සුදුසුකම් ගොත් මෙන්න මේ ටික තමයි. කියන්නේ මේ ටික මම හිතනවා හොඳටම ප්‍රමාණවත් කියලා. මොකද සාමාන්‍ය ඔයාලා බලන්න නේද? මොකද මගේ වයසත් එක්ක සාමාන්‍ය හිතනවාද නේද? සාමාන්‍ය මට අවුරුදු කීයද දැනට අවුරුදු 20යි මේ පොඩි ක්ලාස් එක පටන් ගත්තට නේද? ඔයා අහලා බලන්න හොයලා බලන්න කොහොමද ක්ලාස් එක යන්නේ කියන්නේ. අවුරුදු 20කට තමයි නේද මේ ඩිග්‍රී ඩිප්ලෝමා ඒ සියල්ලක්ම ඊට අමතරව ඉතින් මේ කොමර්ස් සබ්ජෙක්ට් එකට අමතරව ඕනනම් කියනවා නම් නේද? IT ඩිප්ලෝමා එකක් කියනවා ඊට අමතරව ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් කරගෙන යනවා. හරිද? එතකොට මං ගැන කිව්වොත් ওই ටික තමයි ඔයාලට කියන්නේ. තව ඕන තරම් කියන්න පුළුවන්. එහෙම කිව්වොත් එහෙම නේද? ඊට පස්සේ ඉතින් මේක කොමර්ස් පන්ති කියන්නේ මේක ආත්ම වර්ණනාවන්නේ කියලා. නේද? හරි. එහෙනම් මම ගැන කිව්වොත් ওই ටික තමයි ඔයාලට විස්තර කියන්න තියෙන. ඒතර ඔයාගේ විෂය ඔයා ඉගෙන ගන්න හැදලා තියෙන්නේ හරියම කෙනෙක් ළඟට. ඒතර ඔයාට නේද? දැනුම දෙන්න නේද? විශ්වවිද්‍යාල දුකාන බලලා විද්‍යාසායකත්වයේ ඩිප්ලෝමා කියන කරුණාකර ඩිප්ලෝමා සමාජ සම්පත් කරුණාකර ඩිප්ලෝමා බැංකින් එක්ස්පීරියන්ස් එකක් ඒ සියල්ලක්ම තියෙන නේද? ගුරුවරයෙක් ළඟට නේද? වයස අඩු වුණාට අදාළ සුදුසුකම් ටික සියල්ල හරි. ආයෙ වැඩි පටන් ගමු. දැන් හරියන්නේ සම්බන්ධ වුණානේ. තව අපේ යාළුවෝ දෙන්නෙක් විතර ඉන්නවා සම්බන්ධ වෙන්න. නේද? මාරක් වෙලා නේද? අද ගොඩක් ගැටලු හැමෝටම නේද? පැස්ස හිතා සමහරක් වෙලාවට ඔයාලා පැත්තට විපත් වෙලාත් ඇති නේද? ගාන වතුර නෑ යම් ඔවත් කියනවනේ දැන් මේ පැත්තේ නේද? පාස් කඩා වෙලා නම් ප්‍රශ්න ගොඩයි. මොකද මේ මාසේ වැටි මාසේ යන්න තියෙන්නේ. හරිද? අත් එක්ක නේද? මේ ක්ලාස් එක කරගෙන යන්නේ. හරි. යාළුවෝ සම්බන්ධයෙන් අපි වැඩේ කරගෙන යමු. හරි. ඔය ටික තමයි මම ගැන ඔයාලට කතා කරන්න තිබ්බොත් ඔය ටික තමයි කියන්න තියෙන මහා දේවල් ටිකක් නෑ. ඉතින් ඔය ටික තමයි ඔයාගේ විෂය උගන්වන්න ඔයාලට හරියකින් හම්බෙලා තියෙනවා. ඒක ගැන විශ්ලේෂණයකට හොයන්න දෙයක් නෑ. හරි. ඒක මොකද මේ නේද දැන් ගොඩක් අය ඉන්නවා නේද? විෂය දන්නේ නැහැ, මොකද දන්නේ නැහැ, ඔහේ කරනවා නේද? එහෙම නෙවෙයි. මේක සාමාන්‍ය වැඩ පිළිවෙල ඇතුව නිදිමත් ගුණාත්මක භාවයකින් යුතුව යන පන්තිය. හරි. එතකොට ඔබ තමයි මම ගැන කිව්ව කතාව. හරි. හරි. පටන් ගන්න. හරි දැන් ඔන්නද අපි නේද? වැඩේ කරගෙන ආවා නේද? එකපාරට නිකන් රැකපැන්නගේ වුණා නේද? ක්ලාස් එක වුණාට පස්සේ. නේද තමයි ඈ. ඒක ගැටලු වෙනවා දැන් ආයෙ බැරිලාක්වත් වෙන්නේ නැහැ. මොනවද කියනවනේ මේ ආයෙ බැරිලාක්වත් වුණොත් ඔයා විනාඩියක් ඉඳියා නේද? විනාඩියක් ඉඳියා සම්බන්ධ වුණා ඈ. ක්ලාස් එකට සම්බන්ධ වුණා. අරම තව අපේ යාළුවෝ මොකද මැසේජ් එකක් දාලාද? නෑ නෑ හරි. සම්බන්ධ මේ සමහරවල් දාලා සම්බන්ධ වෙන්න බෑ නේද? හරි සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට ඔක තමයි නේද? විෂය ගැන කිව්වා, පේපර් එක හදන හැටි කිව්වා. දැන් මම ගැනත් ඔයාලා සර් ගැන චුට්ටක් කිව්වා. ඉතින් ඔයාලට හම්බෙලා තියෙන අලුත්ම සර් කෙනෙක්. ඉතින් ඊට කලින් මම සමහරක් විතර අහලවන්න නැතුව ඉන්නේ මම ගැන. අහලා නැති වුණාට කමක් නැහැ. වැඩ හොඳ වෙනනම් එච්චරයි. ඔයාලට වැඩි කරගන්න ඕන නම් එච්චරයි. හරි. හැමෝටම ඇහෙනව නේද? හරි. එතකොට අද අපි කොහොමද අද දවසේ පුතේ ඉගෙනීම් කටයුතු කරන්නේ නැහැ. මොකද අපි ආරම්භක සම්මන්ත්‍රණය නේද? ඔයාලට ඒ අදාළ කරුණු සියල්ලක්ම කියලා නේද? වැඩේ පටන් ගන්නේ බ්‍රහස්පතින්දාට තමයි අපි ගොන්න වැඩේ පටන් ගන්න. හරි. දැන් මම කියනවා අපේ පන්තිය කොහොමද යන්නේ කියන කොහාට නේද? දැනත් පොඩි එකක් ගන්න එපා ඔයා. නේද? දැන් මම ගැන කිව්වා, විෂය ගැන කිව්වා, ඒ ටික කිව්වා. දැන් පන්තිය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මොකක්ද මේ පන්තිය කොහොමද යන්නේ කියන එක පොඩ්ඩක්. හරි. එතකොට මේ පන්තිය තුල ඔයාලට මොනවද වෙන්නේ? ඔයාලට ලැබෙන්නේ කොහොමද ඉගෙන ගන්න කොහොමද මොනවද ලැබෙන්නේ? ඒ ටික කතා කරමු. සාමාන්‍යයෙන් අපි පන්තිය කරන්නේ පුතේ තියුට් වලින්. හරිද? දැන් මේ වැදගත්ම ටික ඈ. දැන් ඔයා සම්බන්ධ වෙනවා නම් මේක දැනගෙන ඉන්න ඕනේ. හරි. පන්තිය කරන්නේ තියුට් වලින්. හරිද?
ටියුට් වලින් තමයි පන්තිය කරන්නේ. එතකොට ඔයාගේ මේ නිබන්ධන ටික පුතේ අපි ගෙදරටම එවනවා. හරිද? කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි මොන අපි තව යාළුවෙක් සම්බන්ධ වුණා. තව විනාඩියක් අපි බලමු. එතන නැත්තම් ඊට පස්සේ මේ ටික මිස් වෙනවානේ. ආයෙ රෙකෝඩින් බලන්න වෙයි ඊගාවට නේද? රෙකෝඩින් බලන්නත් ඕනේද? දැන් කියන තනියතර මම චුට්ටක් ඉන්න බැරුණාද? ඉතින් හරි පුතේ ඔය ආයනකන් තමයි ගියේ දැන් මේ අපි. පටන් ගත්තේ නෑ. හරි. ඉතින් ළමයි මැසේජ් එකක් දාන්නකො ඔය පැත්තට මොකද වහිනවද? ඔයාලා පැතිවල. මිනිත් නම් සාමාන්‍යයෙන් දී ඉඳන් වහිනවා ඉස්සාවෙල්ල පැත්තට. දෙය නම් වහලා ගන්න දැන් චූට්ටක් පායලා ඉනවා ගොරවනවා ඉවරයක් නෑ. ඔය පැත්තේ කොහමද? සත්‍ය කාලගුණේ. වහින්නේ නෑ සර්. කොහෙද පුතේ ඔයාලා වහින්නේ නෑ කොහෙද ගෙවල්? වහින්නේ නෑ සර් කියලා දැම්මා. කොහෙද පුතේ ගෙවල් වගේ? ගාල්ලේ. ගාල්ලේ දරුවෙකුත් තියෙනවා නේද? ගාල්ලේ අයිස්සාවල කියන්නේ සෑහෙන දුරක් නේද? මෙහෙට නම් ඉතින් නේද හැමදාම වහිනා මේ සබරගමු පළාතෙන සම්බන්ධ දෙයියන් අඩවිය කියන්නේ නේද? හරි. අපි ඉස්සරහට තව කතා කරමු නේද? දැන් අලුත්නේ අපි මටත් අලුත් ඔයාලටත් අලුත්. වෙයි අලුත් කියලා එහෙම නෑ. ඔයාලට ඕන දේ කතා කරන්න. ඉතින් විවෘත පන්තියන්නේ. හරි. ඒකට සාමාන්‍යයෙන් අපි පන්තිය කරන්නේ ටියුට් වල. ඒ කියන්නේ ඔයාලට පාඩම් 20ක් දෙනානේ. ඔයා ඔය පුතේ පාඩම් 20ට අපි ටියුට් 20ක් දෙනවා. හරිද? පාඩම් විතර නේ එහෙම මෙන්න මේ සාමාන්‍ය ගුණාත්මකයෙන් උසස්ම ටියුට් තමයි ඔයාලට දෙන්නේ. හොඳ වර්ණවත් නිබන්ධන. හරිද? ඒකට ඒවා සාමාන්‍යයෙන් ඔයාගේ අච්චු පොතේ නම් තියෙනවා එන හැල්ලක් නේද? අර පාඩම් කරන යන ගත්තොත් එතන පොත ලිරික් කරන්න ඉදලා නේද? මේ මොන මගුලක්ද කියලා අහකටත් ගන්න. ඒ ඉතින් කොච්චර පාඩම් කරන්න දෙයද? හැබැයි මේවා එහෙම නැහැ. හරිද? සාමාන්‍යයෙන් මේ ටියුට් හදලා තියෙන්නේ නේද? ඔයාලට වැදගත් ඕන කවුරු ටික පමණයි. ඔයාලකට ආසයි ඉතින්. හරිද? මොකද සාමාන්‍ය පන්තිය තුල අපි ඡේදලි විලි අනම්මනම් එහෙම වැඩ මොකුත් වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය කරුණු ටික ටියුට් එකෙන් සරලව අපි කියා දෙනවා නේද? පොඩි පොඩි ඡේද ඔස්සේ නෙමෙයි. මොනවද? පොඩි පොඩි වාක්‍ය ඔස්සේ කියා දෙන්නේ. හරි. ඒතකොට ටියුට් 20ක් අපි වාඩ එවනවා. ටියුට් 20 කියන්නේ ටියුට් 20 එකපාරම මුස්කාලේ වන්න අපි අවුරුදු 20ම කරන්නේ මේ අවුරුදු දෙකම කරන්නේ මේ ටියුට් 20නේ. ඒකට වාට නේද? මාසෙන් මාසෙට ටියුට් ටික ගන්නට ගෙදරට එනවා. හරිද? අනිත් එක මොකද්ද? පේපර් අපේ විශේෂ පේපර් ටිකක් යනවා. පේපර් ටිකකුත් යනවා. මොනවාද මේ පේපර්ස් ටික? හරිද? හරි. මුලින්ම තමයි අපි යනවා හරි පුතු මොන හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ඕනේ හරි මුලින්ම යනවා මොකද්ද අපි මේ LET වර්ගයේ පේපර්ස් ටිකක් යනවා දැන් අපි වැඩේට සම්බන්ධ කරලා දැනගන්න බෑ මේක මොනවද වෙන්නේ මොනවද මේ උගන්වන්නේ පේපර්ද ටියුට් ඒ සම්බන්ධ සියල්ලම දැනගන්න ඉන්න බෑ නේද ඔයාට උනත් මොකක් හරි පැහැදිලි වෙන්නේ ඒ දේ විස්තර ඇතුව කිව්වොත් නේද අපි පිරිමි ළමයි එහෙම ඇතිනේ දැන් මම කිව්වොත් එහෙම මෙන්න ගෑනු ළමයි කියලා මම ඔයාලට කියනවා හරිද මෙන්න ගෑනු ළමයි කියලා කියනවා හරිද ඊට පස්සේ මම ඔයාගේ ළමට සතිය අහනවා පුතේ අර ගෑනු ළමයා මතකද කියලා ඔයාගෙන් අහුවොත් ඔයාට මතක් වෙයිද මතක් වෙන්නේ නැහැ ඇයි ඉතින් මේ නිකන් ගෑනු ළමෙක් වුණා මතක් වෙයිද ඔයාට නෑ නෑ ගෑනු ළමයි කොහොම කී දෙනෙක් ඉන්නවද මොන ගෑනු ළමයාද කියලා අයියෝ මට මතක නෑ නේද කොහොම කියන්නේ මේ මං කිව්වොත් නේද මෙයා ගවුම් වදින්නේ කොණ්ඩේ දිගට තියනවා කණ්ණාඩි දෙකක් දානවා ඈ සපත්තු දෙකක් දානවා ඔයලාගේ මේ ගෑනු ළමයිගේ විස්තර ටිකක් කිව්වොත් නේද විස්තර ටිකක් කිව්වොත් ඔයාට මතක් වෙයි නේද අම්මාට සිරි අර ළමයා තමයි සර් එකා කිව්වේ ඒ වගේ තමයි පුතේ හරිද අපි දෙයක් කරන්නේ ඒ දේ ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුව යන්න ඕන ගැටළු වඩු වල ටක් ගාලා මතක් වෙනවා ඈ වැරදි කරගෙන යන්න පුළුවන් ඈ ඒ නිසා ඒ වගේ නේද මේකත් අපි විස්තර ඇතුව දැනගෙන යන්න ඒක ලබන සතිය නැත්නම් ලබන සතියක් කියන්නේ බ්‍රහස්පතින්ද අපි ඔයාගේ ගුවන් ටික පටන් ගන්නවා හරිද බ්‍රහස්පතින්දදී ඔයා මේක දැනගෙන ආවට පස්සේ ඔයාට කිසි බයක් සැකන්නේ අම්මා මේ වැඩ ටික යනකොට ඔයාට බලා ගන්න පුළුවන් නේද සර් කිව්වා පේපර් අච්චරක් කරනවා මෙච්චරක් කරනවා ඕක දැන් කරාද දැන් අපි ඉල්ලන්නේ පේපර් අපිට පේපර් දෙන්න නේද ඒක ඔයාට මේ වගේ ප්‍රශ්න ගන්නත් පුළුවන් නේද මම තමයි ඔයා බොරුවට පය ගාගෙන දෙයක් කරනවා කිව්වොත් ඒ දේ උනේ නැත්නම් ඔයාට අයිතියක් තියෙනවා ඒක අහන්න ඇයි එහෙම කියන්නේ ඔයා යම් මුදලක් ගාලා පන්තියකට සම්බන්ධ වෙන්නේ ඒ පන්තියෙන් මේ කියන දේවල් උන් නැත්නම් එහෙම ඔයාට නම් සාධාරණ අයිතියක් තියෙනවා අහන්න ඇයිද කෝ කිව්වනේ උනේ නැත්ද අරගයි මේකෙත් එහෙම තමයි ඈ ඔයාට උනාර දෙයක් නැත්නම් බය වෙන්න දෙයක් නැහැ ඒවා හරිද ගාන වෙලාවට බලවට එනවා වැඩි මේ LEP කියන්නේ lesson and paper ඒ කියන්නේ පාඩමක් අවසානයේ ඔයාලට පේපර් එකක් දෙනවා හරිද දෙන්නේ කොහමද අයින්ස්ටයින් නම් පොත ගාලට පේපර් එක හරිද
එහෙනම් එකපාරට පේපර් එක හෙට දෙනවා කියලා අද මම මේ පේපර් එක කරන් ගාල් දෙන්නේ නැහැ. කොහොමද? ඔයාලා මෙන්න මේ ටියුට් එකත් එක්කම ඒකට අදාළ පේපර් එකක් ගෙදරට එන්නේ. දැන් පළවෙනි පාඩම තිබ්බා නම් එහෙම ඒ පාඩමේ ටියුට් එකයි පේපර් එකයි දෙකම එකට එන්නේ. හරිද? ඔන්න පේපර් 20කුත් ඔයාලා ලස්සනට හම්බ වෙනවා. LET වර්ගයේ පේපර්. හරිද? ඊට අමතරව ආයන මොනවද? TEP වර්ගයේ පේපර්. TEP කියන්නේ මොනවද? term end paper. ඒ කියන්නේ වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍රات ඔයාලට හම්බ වෙනවා. හරිද? ඒතකොට වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍ර සාමාන්‍යයෙන් ඉතින් වාර අවුරුදු දෙකක් කරත් වාර 6යින් පුතේ නේද? ඔන්න පේපර් 6ක් හම්බ වෙනවා. ඒකත් ඔයාලට මේ ටියුට් එකම මේ පේපර් ටිකක් දෙනවා. ඊට අමතරව ඔයාලට අපි දෙනවා REP වර්ගයේ පේපර්. REP කියන්නේ රෑන්කින් පේපර්. ඒ කියන්නේ පන්තියේ ළමයි මේ පේපර් එක දාලා නේද? ටයිම් එකක් තියලා ලියලා කැමරා ඔන් කරගෙන ලියලා නේද? ඒගොල්ලන්ට විශේෂ වැඩ පිළිවෙලක් ඔස්සේ පේපර් එක දීලා ඉවරලා ඉතින් ඒගොල්ලෝ එනම රෑන්ක් කරනවා. පළවෙනියා මෙයා, දෙවෙනියා මෙයා, තුන්වෙනියා මෙයා. ඒක මොකක්ද PM කරන්නේ? ඔයාලගේ ඇතුලේ තරඟකාරීත්වය හදන්න. මොකද පන්තියේ ළමයි දෙන්නද, තුන් දෙනාද, හතර දෙනාද, පහ දෙනාද නෙවෙයි. නේද? ඉන්න ගාන නෙවෙයි වැදගත්. වැඩේ කරන එකයි වැදගත්. හරිද? ළමයි දෙන්නෙක් ඉඳලා තාමත් ගියම්මඩ පේපර් එක ලිව්වා. ඒක ඔයා දෙක ඔයා. ඒ වගේ අපි ඉන්න ප්‍රමාණයට තරඟය හදනවා මේ පන්තිය තුල. එහෙමයි ප්‍රතිඵල ගන්න. නැතුව නිකන් මැජික් කරලා ගන්න බෑනේ ප්‍රතිඵල. නේද? ඒ නිසා වැඩ ටික ලස්සනට යනවා. ඔන්න මේ RP වර්ගයේ මේකට සාමාන්‍යයෙන් 10ක් 8ක් 10ක් විතර ප්‍රමාණයක් ඔයාලට දෙනවා. ඊට අමතරව ඔයාගේ නේද දැන් මේ පාර 11 වසරේ ළමයි නම් විභාගෙදී ජනවාරිනේ. දැනට දාලා තියෙන ජනවාරි තියනවා කියලා. සමහරක් වෙලාවට කල්යන්ට තික තියෙනවා. හරිද? ඒකේ දන්නවනේ රටේ ප්‍රශ්න කියන්න බෑනේ. නේද? බත් කාලා යන ඩිංගට නේද? බදු වෙඩිලා නැත්තම් මොකක් හරි වෙන වෙඩි තියාගෙන ඔයගේ ප්‍රශ්නනේ නේද? කුස්තියට ගිහලා යන ඩිංගට මොකක් හරි කෙලියක් කියලා. එම රටේකින් හරි අවිනිශ්චිතයිනේ. හරි. ඊට අමතරව නේද ඔයාලට සාමාන්‍ය විභාගෙට මාස දෙකක් තුනක් අපි ගණන් ගන්නවා පේපර් ක්ලාස් එක. මේක ඔයාලා ෆුල් පේපර් 20 ප්ලස් කරනවා. හරිද? ඔය ටික දැන් ඔයා මේ මැදින් සම්බන්ධුනේ නැත්තම් ඊටලා පේපර් සෙට් එකක් කරලා ඒක ආසන්න ඔයාලට පේපර් නේද? 60කට විතර කිට්ටුව ඔයාලට කරනවා පේපර්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කිසිම දෙයක. හරිද? පේපර් කතාව ගුවොත් කොහොමද? එතකොට මෙන්න මේ LEP, TEP නේද? ඒ ටිකේ පේපර් ටික ඔයාලට අපි දෙනවා. හරිද? ඊට අමතරව දාම මොනවද? පේපර් ටික ටික උට්ටි ගෙදරටම හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ රෙකෝඩින් එක නේද? බැරි වෙලාවකත් ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා කියන්නේ මොකක් හරි නේද? රැස්දා ගම් වතුර ගැලුවා නේද? ලොකු අම්මලා ගෙදර ගියා, පුංචි අම්මලා ගෙදර ගියා නේද? ඔය වගේ තියෙනවනේ. හරිද? මොකද එහෙම වෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ සාමාන්‍ය මිනිස්සුනේ තියෙන්නේ නේද? මේක ප්‍රශ්න අපිට එන්න පුළුවන්. නේද? එහෙම නිසා මම අහන්නේ අද මොකද පන්ති ආවේ නැත්තේ රෙකෝඩින් දෙන්න බෑ නේද? පන්ති වරෙන් එහෙම කියන්නේ නැහැ. ඔයාලට රෙකෝඩින් එක ගන්න පුළුවන් සාධාරණ හේතුවක් මත හැබැයි හැබැයි බොරුවට මේ ගානේ මට බුද්ධිමතයි මම බුද්ධිය ගත්තා. ඒවට රෙකෝඩින් දෙන්නේ නැහැ. මේ බත් කන ගමන් විදි පන්ති දෙන්න බැර වුණා. ඒව බෑ. හරිද? ඔයාලා ඔයාලට රෙකෝඩින් ටික අපි ඕන තරමක් බලන්න රෙකෝඩින් ටික දෙනවා. හරිද? රෙකෝඩින් ටික දෙනවා ඔයාලට. හරිද? සාමාන්‍යයෙන් දැන් අද පන්තිය කරොත් දැන් අද කරපු එකෙන් දැන් අද සාමාන්‍යයෙන් ළමයි 10ක් විතර පන්තිය නෑ 10ක් 15ක් විතර නෑ මොකද ඒ බහුතරයකට නේද රයිට් නැති ප්‍රශ්න කියනවා ඊට පස්සේ ඉතින් ගිහුවාම ඒක ගම් වතුර පෙන්න වගේ උඩ වයින්ව උදේ ඉඳන් කියනවා නෑ සමහර අය ඊට වාරි භාග එක්ස්ට්‍රෑම් වල ඔයගේ ප්‍රශ්න කියනවනේ සාධාරණ හේතු පුතේ දැන් හිතන්නකො දෙදක ගම් වතුර දානවා පන්තියෙන් ගම් වතුර රසේ නේද ඔයා බෝට්ටුවක පන්තියේ ඉන්න හැම කරන්න බෑනේ නේද එතකොට හරි රෙකෝඩින් එක හම්බ වෙනවා ඔයාලා බලන්න පුළුවන් රෙකෝඩින් එකක් හම්බ වෙනවා හරිද එතකොට පන්තිය තුල ඔය ටික තමයි ඔයාලට ලැබෙන ඊට අමතරව ඉතින් කටින් කටින් නේද දැන් ඔය එක එක දින විශේෂ දින වලට එන්නේ අපි එක එක විශේෂ සම්මන්ත්‍රණ ඊට පස්සේ නේද වාරි භාග පදනම් කරගත් සම්මන්ත්‍රණ සාමාන්‍ය ප්‍රවදනම් කරන සම්මන්ත්‍රණ වගේ වැඩ ගොඩක් යන අතර ඔයාලට පන්තිය පටන් ගන්න වැඩ ටික කරන් යන්න තේරෙයි මේ කොහොමද වෙන්නේ කියලා දේවල් වෙනවද පටන් ගත්තේ නම් මම කිව්වේ මෙහෙමයි දැන් මියා මුකුත් නැහැ ඔහොම ඔයාලට හිතෙන්න පුළුවන් හරිද එතකොට එහෙම හිතෙන්නේ නැහැ ඔයාලට මේ ටික කාණ්ඩ නේද ගෙදරටම ටියුට් ටික ඇවිල්ලා පේපර් ටික ඇවිල්ලා නේද වැඩ ටික කරගන්න පුළුවන් හරිද ඊට අමතරව දැන් ඒකත් කොහොම පන්තිය කරන්නේ කොහොමද කියලා හරිද ඒ නිසා පන්තියේ වැඩ පිළිවෙල ඒ කියන්නේ පන්තිය ඇතුලේ කොහොමද අපේ නේද වැඩ ටික වෙන්නේ දැන් ඔයාලා ටියුට් දෙනවා පේපර් එනවා රෙකෝඩින් දෙනවා ඒ ටිකත් අර කොහොමද මේ පන්තිය ඇතුලේ වැඩ ටික වෙන්නේ කොහොමද වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් අපි ටියුට් එකේ වැඩ ටික කරන්නේ නේද ටියුට් එකේ වැඩ ටික කරාන් පස්සේ ඔයාලා ඉඳන් වැඩ ටිකක් කරන්න ඕනේ ඒ කියන්නේ මේ පන්ති පිටන සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට දෙන්නේ ඒකට ඔයාලට නේද
මංසලක වගේ විස්තර තුන් දෙයක් කරද්දී වැඩි ලේසියිනේ. නැත්තම් මැනේජර් පාස් වෙනවා අයියෝ මොකද්ද සර් මේ දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ ඔවා නේද? ඒ මොකුත් නැහැ. මුලින් ඉඳන් වැඩි කිව්වට පස්සේ. ඔය සාමාන්‍ය වෙලාවේ පන්ති ඇතුළේ ටියුට් එකේ සමහර දවසකට පුදුම පිටු 3ක් හෝ 4ක් නේ කරන්නේ. හරිද? ඊට වඩා කරන්නේ අපි වේගෙන් එහෙම කරන් යන්න බෑනේ. ඔයාලට නිකන් තේරෙන්නේ නැති ගන්නට වන් නිකන් යනවා යාපනයේ කරන බස් එකක් වගේ. ඒව හරියන්නේ නැහැ නේද? ඔයාලට තේරෙන්න ගන්න කරා සාමාන්‍ය පිටු 3ක් 4ක් පිට කරගන්න පුළුවන්. ඒතකොට ඔයා ඊළඟ සතියේ පන්තියට සම්බන්ධ වෙද්දි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ පිටු 3 4 අපි ලියපු ටික මොනවාද? වැදගත් අජන ටික පොඩ්ඩක් highlight කරලා තියන්න ඕනේ. highlight. හරිද? එතකොට සර් එයා බලනවා තමයි කොහොමද කැමරා පොඩ්ඩක් ඔන් කරන්න කිව්වා. ඒ ඔයා වැඩේ පෙන්නන්න කිව්වා. එච්චරයි. හරිද? එතකොට ඒ වගේ පැරඩි කියනවා. ඊට අමතරව මොකද්ද? ඔයා මේ දවස් 7 ඇතුළත මේ ටික පොඩ්ඩක් පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? එතකොට තා මොනවද? තා විශේෂ වැඩක් කරනවා. මොකද්ද මේ විශේෂ වැඩ? හරිද? විශේෂ වැඩේ තමයි ඔයා සතියකට හදන්න ඕන පුතේ ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 5ක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අච්චු පොත කියවලා ඔයා ප්‍රශ්න 5ක් හදන්න ඕනේ. ඒකට මේ ප්‍රශ්න 5 හදන්නේ මොකේද? හරිද? මේ ප්‍රශ්න 5 හදන්න පොතක් තියෙනවා නම් පොතක් කරන්න දුවට කමන්නේ. දැන් පොතක් නැහැ කියලා හිතපන්. පොතක් නැත්නම් නේද? අම්මට තාත්තට හදලා ගන්න ඕනේ. පොතක් කරන් දෙන්න අරකයි මේකයි එහෙම ඕනේ. හරිද? ඔය ගෙදර පරණ පොත් ඇතින මොන තරම්. නේද? අවුරුද්දක් ගන්න දෙන්නේ අපේ බෝතල් පත්‍ර අයියට. නේද? එතන මේ පොත් ටිකක් ගන්න. අරන් ඉවරලා මොකද්ද ඔයා කරන්නේ? පිටු ටික කඩාගත්තා ලස්සනට ඉස්තේම කට්ටක් ගහගත්තා. ඉතින් අපිට සතුටු වෙන්න මහ ලොකු දේවල් ඕනේ නැහැ. පිළඟ තියෙන දේවල් හොඳටම ඇති. හරි. එතකොට ඒකත් වෙන්න ඕන දවසකට සතියකට ප්‍රශ්න 5ක් ඔයා ඇදිය යුතු ඒකත් මම බලන්නේ නැහැ. මොකද මේ පන්තිය තුළ ඔයා විශේෂ අවධානයකට යොමු කරනවා. ඒ කියන්නේ ඉන්න ළමයි දෙන්න තුන් දෙනාද 20ද 30ද 100ද අදාළ නැහැ. හරිද? එක එක ළමයා ගැන අපි මෙලේනම අවධානය යොමු කරනවා නිරන්තරයෙන්. එතකොට අපි දැන් ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට කෝල් එකක් එන්නද අපේ සංවිධායක මණ්ඩලෙ. කෝල් එකක් එන්නදී පටන් ගන්නවා මෙහෙමයි. ඒකට ඒ වගේ ඔයාලට නේද ක්ලාස් එක පටන් ගන්නවා ඉන්න ගන්න වගේ නෙමෙයි. මොකද්ද? ඔයාගේ වැඩ ටිකත් ඒ වගේම අධීක්ෂණය කරන්න බෑ. ඔයාගේ සියලු වැඩ ටික පුතේ අරකට අඳුවද ආය දාන්න ඕන. හරිද? මේ සියල්ලක් මේ විදිහට ඔයාලට වෙයි. ඔයාලට බලන්න පුළුවන් මේක පන්ති කරන් ගත්තා ආ මේක කරනවා. ඒක වෙන්නේ නැහැ. ප්‍රශ්න 5ක් හදන්න සතියේ දවස් 7ක් තියෙනවානේ මම ප්‍රශ්න 5ක් හදන්නේ. හරිද? ඔය දවස් 7 ප්‍රශ්න 5ක් හදනවා කියන්නේ සිම්පල් දෙයක් නේ. හරිද? ඒකට ඒ නිසා නේද ඔයා ඔයලාපත් මේ වැඩ කරද්දී මහා ලොකුවට ගන්න එපා ඔළුවට. දැන් නේද ඔයා හිතන තාපල් දිනවනේ විභාගෙට. අයියෝ ඔය ප්‍රශ්න 5 මොකද්ද? එහෙම හිතන්න එපා. ඒක කරන්න අමාරුයි. ගන්න ඔයා විභාගෙට මාහ දෙකක් විතර ගියාගෙන ගන්න. අර විද්‍යාව එහෙම ටියුට් මෙච්චරක් විතර තියෙනවා. කොහොමද ටියුට් ටික මෙච්චරයි සිංහල මෙච්චරව දියල්ලම ගත්තම පස්සේ ඔයා කොහොමද පාඩම් කරන්නේ වැඩ කරන්නේ? ඒ නිසා හැමදෙස්සම සතිය වැඩ ටික සතිය ඉවරයක් කරලා දාන්න. ඒතකොට නේද අම්මා කියනවා නේද? ඔයා පොඩ්ඩක් මොටිවේට් කරනවා අම්මට මේ සතිය මම මාර වැඩ ටිකක් කරාන. මොකද දවසකට මිනිත්තු 1460ක් තියෙනවා. හරිද? නැත්තම් නේද? ඔය 1460න් කොලින් ප්‍රයෝජනය ගන්න ඕනේ. නැත්තම් මේ 1460න් නේද 1200ක් විතර බුදිය ගන්නෙම නැත්තේ නේද? යමුත් කියන විපතක් වෙන්නේ. හරි. එතකොට ඔන්න ඔය කතාව එතකොට මේ ප්‍රශ්න හදන්න ඕනේ එතකොට කොහෙන්ද? ඔයාගේ අච්චු පොතේ. අච්චු පොතෙන් තමයි ප්‍රශ්න ටික හදන්න ඕනේ. ප්‍රශ්න 5. ඔයා මේ වැඩ ටික කරද්දි පුතේ හරිද? ඔයා නොදැනුවත්වම ඔයාගේ ලකුණු 75 කියන එක නිකම්ම යන නෑ. හරිද? ඔයා නොදැනුවත්වම යනවා නිකන් මැජික් කරලා ලකුණු ගන්න බෑනේ අපි. වැඩ කරලා ලකුණු ටික ගමු. නේද? ඔයාට දැන් මේ පන්තිට සම්බන්ධ වෙලා ඊළඟ පාර වාරි විභාග ලියද්දි තේරෙයි. ඔයා මම බොරු කියනවා නම් අද උනා ලියලා තියාගන්නවා. අමිසර් මෙහෙම කිව්වා කියලා ලියලා තියාගන්න. හරිද? ඒක අනිවාර්යෙන් ඔයාලට වෙනවා. හරිද? ඒ දේ වෙන්න අපි වැඩ කරනවා. එච්චරයි. මම මෙතන මේ මැජික් ටෙස්ට් එකක් කරන් හොක් කරලා තියන්නේ. හරිද? ඒතර ඔයාට වැඩ කරනවා. ඔයා වැඩ ටික කරොත් ඔයා කොට යනවා. එච්චරයි. හරිද? ප්‍රාච්‍ය පොතෙන් ප්‍රශ්න පාදන්න ඔය ටික තමයි අපේ වැඩ පිළිවෙල. ඔයාලා ටියුට් එකේ වඩ පස්සේ අපි ටියුට් එක ලියා ගන්න ටික කොට කරගන්න තියෙනවා. නේද? අච්චු පොත අරන් ප්‍රශ්න පහක් හදන්න දෙනවා. ප්‍රශ්න පහ කොහොමද? මහා ලොකු ප්‍රශ්න නෙමෙයි ඈ. කොහොම ප්‍රශ්නේ ලියුවා පල්ලෙහාට උත්තර ලියු. ප්‍රශ්නේ ලියුවා පල්ලෙහාට උත්තර ලියු. පොඩි ප්‍රශ්න. ඇයි එහෙම කියන්නේ? ඔයා දැම්ම හදුවට පස්සේ ඔයා දැන් 10 වතර ඉන්න කෙනෙක් නම් නේද? ඔයා 11 වතරට යද්දී ඔයා සාමාන්‍යයෙන් ප්‍රශ්න 2000 3000ක් හදලා. එහෙමයි අපි සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනේ නේද? නිකන් මේ අද තරම් හෙට දිනන්න නෙමෙයි නේද? වැඩේ පටන් ගන්න වැඩේ ඉවර කරන දවසට ඉන්න නම් ඇති. හරිද? මොකද ඔයාගෙන් ඊට පස්සේ ආන්නේ නැහැ නේද? දැන් ඔයා අදාරන් හෙට දිනන මිනිස්සු ආනවාද අයියෝ නේද? ඔයා වැඩේ ඊයේ පටන් ගත්තා මෙහෙම කොච්චර මෙහෙමද කරේ. ඒක ඔයාට කිසි ගතියක් නැහැ.
හැබැයි ඔයා මෙහෙම නේද කාලයක් මහන්සිලා මේ ගොඩ දැම්මොත් එහෙම හරිද? ඔයාට මාර ගැම්මක් එන්නේ නැහැ. මම ඉතින් මම මෙච්චරක් කඩේක ඊට පස්සේ ගැම්මෙන් කොහොමද කියන්නේ? නංගිල මල්ලක් තියෙනවා. අඩෝ මම මෙච්චරක් කරා බං අර මෙච්චරක් කරා නේද? ඒත් ඔයාට මාර ගැම්මක් ඉන්නේ එහෙම කරද්දි. 15000 3000 හදලා. හරිද? ඒකෝනේ 10 3000ම ඔයාගේ සාමාන්‍ය ප්‍රතිනේ MCQ 40යි ඈ. ඔයාගේ මේ අදාළවත් ප්‍රශ්න ටික ඇතුලේ ඔයාගේ MCQ ප්‍රශ්න 40 තියෙනවා. නේද? ඔයාට ඒක අමුතුවෙන් ඔය මොනවාද? මේ අනුමාන බලන්න අනම්මනම් මේ එක විකාර කරන්න ඕනේ නැහැ. ඔයාව වැඩේ කොට දාගෙන තියෙන්නේ. හරි. ඒක ඕක තමයි පන්ති ඇතුලේ වැඩ පිළිවෙල යන්නේ අපි. හරිද? පන්ති ඇතුලේ වැඩ පිළිවෙල යන්නේ කොච්චර නේද? හයිලයිට් කරනවා. පොඩි වැඩ ටිකක් කියන්නේ ඔයාලට මේ ටික කරන්න දවසකට විනාඩි 20ක් ප්‍රමාණවත් ඈ. දවසකට විනාඩි 20ක් ප්‍රමාණවත් මේ වැඩ ටික කරන්න. හයිලයිට් කරා. නේද? ප්‍රශ්න ටික හැදුවා නේද? පාඩම් කරා ඔච්චරයි. හරිද? හරි. එතකොට දැන් මම කියනවා ඔයාගෙන අපි වෙනම අවධානය යොමු කරන්න බෑ. දැන් මේ දෙමාපියන්ටත් එක්ක කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා නේද? ළමයාව සම්බන්ධ කරේ පන්තියේ විශ්වාසකින් නේද? දැන් මුදලක් ගෙවලා හරියට තාම මේ කාලේ ගන්න නැහැ. මුදලක් ගෙවලා සම්බන්ධ කරන්නේ විශ්වාසයෙන්. ළමයා කොට දායි කියන. මේ විශ්වාසය අපි තියනවා ඔයාලා. හරිද? ඔයාලා බලාපොරොත්තු වෙන එකමද ඒ සාමාර්ථයන්නේ මේකට. කොමර්ස් විෂයට ඒ සාමාර්ථය. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් කොමර්ස් විෂයටත් තියලා අනිත් විෂයන් ටිකටත් නේද ළමයාව මානසික කරනවා. ඒකට මේ වැඩ පිළිවෙල ඔයාලට තේරේ වාරයක් යද්දි. වැඩ ටිකේ වේදික ක්ලාස් එක ඇතුලේ. හරිද? හරි. ඒතර ඕක තමයි නේද පන්ති ඇතුලේ වැඩ පිළිවෙල යන්නේ. හරිද? පොඩ සාමාන්‍යයෙන් අපි නේද ටියුට් එක ඔයාගේ ඔය පිළිය ඇතුලේ අපි දානවා ටියුට් එක. ඔයාලා කරන් යන ටියුට් එක PDF එකක් අපි දානවා. හරිද? පරිගලාවක්වත් ඔයාලා නෝට් එකක් ලියාගන්න කරුණා කියන්නේ. ඒ නෝට් එකත් ආයේ ඔයාලට එවනේ. ඒ මට නෝට් එක ලියාගන්න කරුණා. නෝට් එක කියනවා හරි. එතකොට ඔහොම තමයි වැඩ ටික කියන්නේ පන්ති ඇතුලේ. සාමාන්‍යයෙන් ඔයා පොඩ්ඩක් බලලා බලන්න දෙයක්වත් නැහැ ඉතින්. හරිද? ඔයාටම කරන් ඇති තේරෙයි. මෙච්චර වැඩ කරන පන්තියක් තියෙද කිවි. හරිද? හරි. දැන් මම වැඩියෙන් පුත් කියන්නේ නැහැ. මොකද අපි තව ගන්න වෙන පටන් ගත්තේ නැහැනේ. ඊට පස්සේ කියන්නේ නේද? කම්පෝන්ඩ් එක කොහොමද වෙන්නේ නැහැ නේ කියලා. හරි. ඔයාට වැඩ ටික වෙනවනේ. වැඩ ටික ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කිව්වා වගේ වෙනවනේ ඉතින් අපි නේද? අපි හිතුවේ වැඩ ටික වෙන්නේ කරන්නේ නැහැ නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට අනිත් එක දැන් මේ පන්තියේ කවද්ද තියෙන්නේ ඔයාලා. පන්තියේ තියෙන්නේ කවද්ද සම්බන්ධ වෙන්නේ කොහොමද? ඈ ඔය ටික දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. එහෙනම් දැන් ඔයාලා ගෲප් එකට අර පෝස්ට් එක දැකලා මෙසේජ් එකක් දැම්මා අපි මොකුත් කිව්වේ නැහැ. දැන් පුතේ සම්බන්ධ වෙන්න පන්තියට. දැන් පන්තියේ තියෙන එක ඔච්චරනේ කිව්වේ. හරිද? හරිද? දැන් අපි ඒක පොඩ්ඩක් නේද විසඳගමු නේද? මොකද නැත්නම් ප්‍රශ්නයක් මේක සම්බන්ධ වෙන්නේ කවද්ද? දිනේ කවද්ද තියෙන්නේ නේද? ඔය වගේ ප්‍රශ්නක් තියෙනවා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් මේ පන්තියේ තියෙන්නේ සඳුදායි බ්‍රහස්පතින්දා. කවද්ද? සඳුදායි බ්‍රහස්පතින්දා තමයි පන්තියේ තියෙන්නේ. તો සඳුදා තියෙන්නේ 10 වසර. 10 වසර. කීයටද වෙලාව? වෙලාව කීයද? නේද? රාත්‍රී. දැන් රාත්‍රියේ දැන් මේ මොකද මේ නේද අපේ ළමයි පන්ති යනවා, ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඉන්න පාඩම් කරනවා. මොකද දැන් මාර තරගයක් නෙදින්නේ. ඉතින් අපි තරගයට මුහුණ දුන්නේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? අපිට මැද්දදී මේ ගේම් එකෙන් අයින් වෙන්න වෙනවා. නේද? ඒ නිසා අපි තරගය ඇතුලේ ඉන්න ඕන. හරිද? ඒවත් කියා දෙන්නේ නැහැ තරගකාරයෙක් කියන්නේ මොකෙක්ද? දේවල් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ කියා දෙන්නේ නැහැ. හරිද? දැන් ඔය මොනවාද රැයට ඔයාලා ටී එක බල බල ඉන්නේ මොනේ තාරංගල දොරට තට්ටු කරන්නේ. හරිද? ඒ තරගකාරයන්ගේ ක්‍රියාකලාප තමයි ඈ. ඒකට ඒවා සියල්ලක්ම කියා දෙනකොට උදාහරණත් එක්ක උදාහරණ අමුතෙන් කියන්න දෙයක් නැහැ. ඔයාගේ නේද? ෆෝන් එකේ ටීවී එකේ උදාහරණ සියල්ලක්ම තියෙනවා. හරි. රාත්‍රී 7:30 9:30 7:30 9:30 යනවා 10 වසරේ පන්තිය. පේනවා නේද? ඔය ලස්සන තියෙන්නේ. හරි. ඊට පස්සේ 11 වසර යනවා කවද්ද? බ්‍රහස්පතින්දා ඒකත් රාත්‍රී 7:30 9:30. එතකොට මෙන්න මේ 11 වසරේ ළමයි. හරිද? අපි ගෝවනේ අපි කොහෙන්වත් සිලබස් එක මැද්දෙන්වත් මගින්වත් එහෙම පටන් ගන්න නැහැ. මොකද ඔයාලට තාම මාස 8ක් කියන්නේ හොඳටම ප්‍රමාණවත් කව කරගන්න බෑ. ඔයාලට 10 ව්‍යාපාර පසුබිමේ ඉඳලම ඔයාලට උගන්වනවා. ඔයා කිසි දෙයකට සත පහකට බය වෙන්න දෙයක් නැහැ. අයියෝ අර ටික මිස් වුණා නම් ව්‍යාපාර සංවිධානය නම් මේ අයියෝ පෞල් ව්‍යාපාර දැක්කම බය වෙනවා නේද? ඔයගේ ඇති. ඈ ගිණුම් කරන සමීකරණය නම් දැක්කමත් එක බය වෙනවා. ඔයගේ අදහස් ඇති. හරිද? ඔන්න ඒ අදහස් මත සියල්ලක්ම ඔයාලට විසඳා ගන්න පුළුවන් කවදාටද? මෙන්න මේ දවස් දෙකෙන්. ඒ කියන්නේ ඔය 11 වසරේ ළමයින්ට අපි දවස් දෙකක් පන්තිය කරනවා. හරිද? දවස් දෙකක්. ඔයාලට උඩ උපරිම වැඩක් යනවා මේ පන්තියෙන් කියන්නේ. හරිද? ඒකට බ්‍රහස්පතින්දාත් කියනවා 11 වසරේ ළමයින්ට සඳත් කියනවා. ඒකට සඳ වටන් ගන්න 10 වසරේ සිලබස් එක මුලින් ඉඳලා ඔයාලට.
කොට සඳට වාට යනවා 10 සිලබස් එක ගලාගෙන යනවා හන්ද දවසට 11 සිලබස් එක යනවා ප්‍රහත් වෙන දවසට කිසි කදල් එකක් නැහැ කොට සඳට හැමදාම කවර් වෙනවා 10 වසර ප්‍රහත් වෙන හැමදාම කවර් වෙනවා 15 වසර කිසිම ප්‍රශ්නයක් නැහැ වාට නේද මාස 3-4ක් යද්දි මේ වැඩ ටික ගන්න වාට සෙට් වෙයි හරි ඊට පස්සේ නේද අනිත් එක පන්ති ගාස්තුව කොහොමද ඔකත් කරලුවන්නේ නේද කොට සියල්ලක්ම අද වාට මෙතනදී දැනුවත් කරනවා කොට මතකයිනේ 11 වසරේ ළමයින්ට දවස් දෙකක් ක්ලාස් එක තියෙනවා නේද බ්‍රහස්පතින්දා රාත්‍රී 7:39 කිය සඳ 7:39 කිය ඒතර වාට දැන් ජොයින් වෙන්න බැරුණා කියලා හදිස්සි එක දවසක වාට රෙකෝඩින් එක පිළවා දෙනවා කිසි ගැටලුවක් නැහැ ඒකේ හරි ඒකට 10 වසරේ ළමයින්ට ක්ලාස් එක තියෙන්නේ සඳා රාත්‍රී 7:30 9:00 අපේ කීප දෙනෙක් ජොයින් වෙනවා ආයෙ නැතිනවා ප්‍රශ්න කියන්නේ අයින ප්‍රශ්න නෙවෙයි කාලගුණික ප්‍රශ්නයි ආමනම් නේද වැසි බර කාලගුණයක් තියෙන්නේ හරිද එතකොට ඒ වගේ ගොඩාක් ප්‍රදේශ වල දැන් කියනවා නුරේලියම නේද වාහන යනවා වහිනවා කරුණු තුල නේද ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා හරි එතකොට මේ ප්‍රශ්න මැද්දේ ඉගෙන ගන්න තමයි නේද පොඩි යම්මක් එන්නේ නිකන් ඔහේ ගලක් වුණත් නේද නිකන් යන්නේ ගතියක් නැහැනේ ගල් මුල් වල හැප්පිලා එහෙම යද්දී පොඩි යම්මක් එන්නේ හරි එතකොට ඕකයි කතාව 7:39 දී තියෙනවා 10 වසර සඳට බ්‍රහස්පතින්දා තියෙනවා 11 හරි එතකොට මෙන්න මේ 10 වසර ළමයින්ගේ පන්ති ගාස්තු වෙන්නේ රුපියල් 10 සාමාන්‍යයෙන් අනිත් තැන් වල ඊට වැඩිත්තදී අපි එහෙම නැහැ රුපියල් 10යි ගන්න 10 අරගෙන ඔයා ටියුට් ටිකක් එවනවා පේපර්ස් ටිකක් එවනවා ඈ වාඩ අදාළ තියරි ටික එවනවා හරිද ඊට පස්සේ මේ 11 වසරේ ක්ලාස් එක අපි ගන්නවා රුපියල් 1200ක් ඒ 1200ක් ගන්නවා ඔයාට දවස් දෙකකටම පන්තියට සම්බන්ධ කරලා තමයි 1200 අපි කියන්නේ. ඒ කියන්නේ ඔයාට මාසයකට දවස් 8ක් පන්ති කරනවා. හරිද? මාසයකට දවස් 8ක් කරලා තමයි මේ ගාන අපි වාගේ ගන්නෙ. හරිද? ඒකට ඔයාට මේ ගාන නේද? සාමාන්‍යයෙන් ඔයාට ගුරුවරයා ළඟින් ඉන්නා වගේ මොකද ඔයාට ඕන ප්‍රශ්නයක් අහගන්න පුළුවන් සමීප. හරිද? ඔයා ඕන වෙලාවක නෑ 12ට ගෙන මෙසේජ් එකක් දාලා කෝල් එකක් දීලා ඔයාට ඉතින් උත්තර දෙන්න අපේ කට්ටිය ඔයාට ලෑස්තිලා ඉන්නේ. හරි. එතකොට ඔය තමයි පන්ති ගාස්තුව කොත් 10 වසර රුපියල් 10 වෙන්නේ 11 වසර රුපියල් 1200. එතකොට ඔයා මේ පන්ති ගාස්තුව මැයි මාසේ ගෙවන්න ඕනේ නේ. හරිද? මැයි මාසේ ඔයාට සම්පූර්ණ fee මැයි මාසේ fee. හරිද? මැයි මාසේ ඔයාට කීයක්වත් ගෙවන්න දෙයක් නැහැ. ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අපි එතකොට අද කවද්ද අපි අද සඳහන් එතකොට ඔය දවස් වෙන්නේ ආයේ මැයි කවදා මැයි 22 නේද? ඒකට මැයි 22 කරත් වෙන දාලා පන්තිය තියෙනවා. මැයි 22 දාලා පන්තිය තියෙනවා. මැයි 22 පටන් ගන්නවා මොකද්ද අපි? ඔයාගේ 11 වසරේ පළවෙනි පාඩම මොකද්ද? වෙළඳා මහා උපකාරක සේවා පටන් ගන්න බෑ. බ්‍රහස්පතින්දා. හරිද? වෙළඳා මහා උපකාරක සේවා පටන් ගන්නවා බ්‍රහස්පතින්දා. මොකද 22 බ්‍රහස්පතින්දා. ඊට පස්සේ ආයෙ වන්න දන්න 26 සංඛ්‍යාවක් එන්නේ 26 සංඛ්‍යා පටන් ගන්නවා 10 වසරේ ව්‍යාපාර පසුබිම. එදාට පටන් ගන්නවා වෙළඳාම ටික මෙතන පසුබිම ව්‍යාපාර පසුබිම පටන් ගන්න බෑ. හරිද? දැන් ඔයා කල්පනා කරයි ඉතින් සර් අපිට ලියන්න ටියුට් කොහෙන්ද? ඕකනේ ප්‍රශ්නේ. හරිද? ඔයාට ටියුට් එක හම්බ වෙනකන් අපි කොහොමද මේ මාසේ වට ටීචර් ටියුට් එක හම්බ වෙනකන් ඔයාට PDF එක දෙනවා. හරිද? PDF එක group එකට දාන්න බෑ. ටියුට් එකේ PDF එක group එකට දානවා කිසිම චල්ල එකක් නැහැ. ඊට පස්සේ පොඩි කොළ කෑල්ලක නේද? මහා ගොඩක් ඔයාට ලියා ගන්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් ලියා ගන්න තියෙන්නේ. පොඩි A4 කොළයක හරි full stop කොළයක හරි ඒ නෝට් එක පොඩ්ඩක් ලියාගෙන ටියුට් එක හම්බුනාම ලස්සනට ලියා ගන්න තියෙන්නේ. මොකද ටියුට් එකේ ලස්සනට තියෙනවා නේ. හරිද? සමහරවල් වලට මිනිම ටියුට් හම්බෙලා නේද? මොකද ගොඩක් වෙලාවට සාමාන්‍ය පිළ විෂයක නේද ටියුට් දෙන්නේ නැහැ. ඔය නෝට් එකක් දෙන්න මම දෙන්නම් ළමයි කියලා දෙන්න කියලා ඕකනේ එන්නේ. හරිද? උසස් පෙළ වෙන්නේ ටියුට් කතාව. ගොඩ සාමාන්‍ය පිළ අපේ පන්ති එහෙමනවා ඔයාට ටියුට් එක හම්බුනාම දෙරේ නේද? උපරිම ගුණාත්මක වායෙන් යුක්ත ටියුට් එකක් හම්බෙන්නේ. හරි. ඕක තමයි පන්තියේ කතාවයි පන්ති ගාස්තුව පිළිබඳ. ඒක 10 වසරට රුපියල් 10යි සම්තර තියෙන්නේ. 11 වසර රුපියල් 1200. ඒතකොට එයාලට 1200ට අපි කරන්නේ දවස් 8ක් පන්තියේ කරනවා සතියේ. එයාට. හරිද? කිසිම ගැටලුවක් නැහැ. දවස් 8ක් කරනවා. ඔයාලට නේද? 10 වසරක් ගොඩ දා ගන්න පුළුවන්. 11 වසරක් ගොඩ දා ගන්න පුළුවන්. එම තමයි දැන් ඔයාට මේ පන්ති වෙලා යන දැනෙන්නේ නැහැ. ඔයා හිතන අයියෝ මට නිින්ද ඇවිද. මට නිදා ගන්න වෙයිද? අයියෝ දවස් 8ක් ඉන්නේ කොහමද? එහෙම නැහැ. ඔයාට එක දවසක් ආවම ආස හිතෙනවා අනිවාර්යෙන් ඉතින් ඈ. ඔයා එහෙම නැත්තම් නේද? ඔයාට පුළුවන් තීරණය කරන්න. ඉතින් ඔයාට පුළුවන් තීරණය කරනවා මේක හොඳයිද නරකයිද? ඔයාට එක දවසක් ආවම වැඩේ ෂෙඩ් නැද්ද කියන එක ඔයාටම තීරුම් ගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි. ඔයා දැන් මේ පන්තියට සම්බන්ධ වෙනවා නම් හරිද? මම හිතනවා හැමෝම සම්බන්ධ වෙයි කියලා. මොකද වෙන්න ඕනේ. මොකද ඔයාට මේ තියෙන හොඳම විකල්පේ.
හරිද? මොකද අපි කවදාකවත් තීරණයක් ගන්න නේද? දවස් 3-4 නැත්නම් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ආපස්සට හැරිලා බැලුවයන් පස්සේ දුක හිතනවා නම් ඒ තීරණයෙන් වැඩක් නැහැ. නේද? ඔයා මෙහෙම කළා පිටිපස්ස හැරිලා බැලුවාම ඔයාට සතුටක් දැනෙන්න ඕනේ. ඒක තමයි ගන්න තීරණයක වැදගත්කම නේද? මොකද අපිට ඊට පස්සේ කාලේ මෙහෙ වරින් කියලා අරන් ආයෙ වෙනස් කරන්න බෑනේ ඒක. නේද? ඒ නිසා නේද? තීරණ ගද්දී නේද? උපරිම හිතලා බලලා ගන්න ඕනේ. ඒක තමයි හොඳම දේ. හරි. ඊට පස්සේ පන්තියට ඔයා සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපේ ගාස්තුවේ කිව්වා නේද? පන්තියට ඔයා සම්බන්ධ වෙන්නේ කොහොමද? දැනත් අපි වෙනම නේද? මේක වෙනම ක්‍රියාපටිපාටියකට පන්තිය යන්නේ. හරිද? නිකන් ඔය කරන්නම් වලින පන්තියක් නෙමෙයි. එක ළමයිදියත් ඒ ළමයට උපරිම පොලිටියෙන් කරන පන්තියක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒ නිසා පන්තියට සම්බන්ධ වෙන්නේ පොඩි ක්‍රියාපටිපාටියක් තියෙනවා. අපි ඒක ගෲප් එකකට දානවා. හරිද? බයෙන්න දෙයක් නැහැ නේද? ගෲප් එකට තනි මොකද දැන් කිව්වට නේද? සමහරක් කියලාට දැන් කියපගේ ඕනේ නැහැ. පැය කාපේ උදේ පාන්දරට මතක නැහැ. හරිද? ඒකට ඒ නිසා ඔයාලට මොකද්ද ඔය අපි ගෲප් එකකට දානවා මේ සම්බන්ධ වෙන්නේ කියන්නේ. හරි. එතකොට ඔයාලට ජූනි මාසෙන් දැන් තමයි අපි ක්ලාස් විත්‍යක් ගන්න කියලා මම කිව්වා ජූනි මාසෙන් දැන් ඒක ලබන මාසෙන්ද. හරිද? එතකොට ඔයාලා ලබන මාසෙන් දැන් පන්තියට සම්බන්ධ වෙනවා නම් මොකද්ද? පොඩි ලියාපදිංචි ගාස්තුවක් ගෙවලා ඔයා පන්තියට සම්බන්ධ වෙන පොඩි කියන්නේ නේද? මහා මේ රුපියල් 7000 නෙමෙයි නේද? රුපියල් 500 ලියාපදිංචි ගාස්තුවක් ඔයා ගෙවන්න ඕනේ. මොකද ඒකටත් යම් හේතුවක් තියෙනවා. හරිද? දැන් හිතනවා සර් මේක දුන්නා ෆ්‍රී කොට නෑ. මොකක්ද හේතුව? දැන් අපිට ඔහම අපේ සර්ලාට ඔහම වෙලා තියෙනවා වැඩි. හරිද? ළමයි ඉන්න 50ක් විතර අපි පන්තිර එනවා කියලා ගැම්මින් එනවා. ඊට පස්සේ මොකද සර් කරන්නේ? අර ටියුබ් ටිකයි පේපර් ටිකයි අතින් මේද මෙයා කරලා ළමයා ගෙදරට යනවා. ගෙදරට යවන පස්සේ ළමයා කියනවා අනේ සර් අද සම්බන්ධ වෙන්නේ නැහැ මම වෙන පන්තියක් හොයාගත්තා. මොකද කියන්නේ? හරිද? එතකොට එහෙම නම් පස්සේ ඔයාත් අපකටවත් වෙනවා. අදාළ ගුරුවරයාත් අපකටවත් වෙනවා නේද? ඒ නිසා මොකද්ද? මේ 500 ගන්න මොකේද? ඔයාගේ ටියුබ් ටික ඔයා මේක දැම්ම ගමන් ඔයාගේ ටියුබ් ටික ගෙදරට එවනවා. සම්බන්ධ වෙනකොට ටියුබ් ටික සියල්ලක්ම. හරි ටියුබ් ටික පේපර් ටිකයි සියල්ලක්ම එවනවා. ඔයා මේ ලියාපදිංචි ගාස්තුව ගෙවන්නත් ඕනේ අදින් පස්සේ. ඔයා ජූනි මාසේ පන්තියට සම්බන්ධ වෙනවා නම් අද කවද්ද ජූනි 19 නේ. 19 ඉඳලා ඔයාට 29 වෙනකම් කාලය තියෙනවා. හරිද? එතකොට හිතන්නකෝ. මේ 29 වෙනකම් පන්ති යනවා. හරිද? ඔයාට ඒ කාලේ ඉඳලා පන්තියට කිසිම ගැටලුවක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඔතන දැන් අපි ආයේ නේද 22 හම්බ වෙනවා. 26 හම්බ වෙනවා. ආයේ 29 හම්බ වෙනවා. නේද? ඔය දවස් තුනේම ඔයාට ගැටලුවක් නැතුව මොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරිද? ලින්ක් එක දෙනවා යාළුවන්ට ෂෙයා කරන්න ඕන නේද? යාපනයේ යාළුවන්ටයි අම්මල්පුරේ යාළුවන්ටයි නෑදෑයන් අපොළොන්නක කුංජම්ම ඉන්නවා නේද? ඕන කෙනෙක්ට ෂෙයා කරන්න කමක් නැහැ. ඒ කාලේ වාට නේද? ඉතින් ගැලවන්නත් මිලේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ඔයා නේද අපේ ටියුට් ටික ගණන් ඒ පන්තියට අපි දිගටම සම්බන්ධ වෙනවා නම් ඔයා මෙන්න මේ රුපියල් 500 ලියාපදිංචි ගාස්තුව ගෙවන්න ඕනේ. රුපියල් 500 ලියාපදිංචි ගාස්තුව ගෙවන්න ඕනේ. 19ත් 29ත් අතර කාලය තුලදී. ගෙවුවට පස්සේ ඔයාට ජූනි මුල වෙද්දි ගානට නිබන්ධන ටිකයි පේපර් ටිකයි ගෙදරට එනවා. ස්ටැපෑලෙන් ලස්සනට නේද ලස්සන කවර් එක දාලා ගෙදරට මේවා එන්නේ. හරිද? ඔයාට ගැටලුවක් නැතුව අපිට තියෙන මෙන්න මේ අපි ලියාගත්ත කොලේක ලියාගත්ත ප්‍රශ්න ටික නැත්නම් උත්තර ටිකයි මෙන්න මේ ටූට් එකේ දාගන්න විතරයි. හරිද? ඔතන 19 29 අතර කාලයක් තියෙනවා. ඒත් මේ 500 වගේ ගන්න ඕනේ. ඒවල සම්බන්ධ වෙන්න තියෙනවා. ඔයාට මේ 500 ගෙවුවට පස්සේ අපි වෙනම වල ලියාපදිංචි අංකයක් දෙනවා. දැන් මම කියන්නේ පන්තියේ උපරිම ගුණාත්මක භාවයෙන් යන පන්තියක් කියන එක. හරිද? නිකන් ඔය කරන්නම් වල නේද? නිකන් බෝඩ් එකක් තිබ්බ පළියට කැමරාවක් තිබ්බට කරන පන්තියක් නෙමෙයි. ඔයාට උපරිම ගුණාත්මක භාවයෙන් පන්ති කරනවා. ඔයාලා වෙන මොකද හොයලා බලනවා. අපිට ඒ නිසා ඔයාට මෙන්න මේ 500 දැම්මට පස්සේ ඔයාට වෙනම ලියාපදිංචි අංකයක් හම්බ වෙනවා. හරිද? ලියාපදිංචි අංකයක් හම්බ වෙනවා. ඒකට මේ ලියාපදිංචි අංකෙත් එක්කම අපි ඔයාව ඇඩ් කරනවා වෙනම ගෲප් එකකට. හරිද? වෙනම ගෲප් එකේ ඔයා කල්ලි පේ කරාට පස්සේ අපි ඔයාව වෙනම ගෲප් එකකට ඇඩ් කරනවා. හරිද? ඊට පස්සේ ජූනි මාසෙ ඉඳලා ඒ කියන්නේ අපි මැයි ෆ්‍රීනේ. මැයි ෆ්‍රී යනවා. මේ දාස් ටික ඔයාලා ලින්ක් එක තියලා දෙනවා. හරිද? ඔයාලා ජූනි මාසෙ ඉඳන් එතකොට මෙන්න මේ අපි හදන අලුත් ගෲප් එකට දාලා ලින්ක් එකට එන්නේ. හරිද? ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ඒ ධම්ම කියලා සම්බන්ධ කරලා ඒ ඉන්න යාළුවෝ හැමෝටම මේ දවස් තුන ෆ්‍රී ඈ. ඒ දවස් තුනම ෆ්‍රී යාළුවා. හරිද? ඒකට යා ලියාපදිංචි කියන අපේ පන්ති එකට යාට දෙනකොට මේ දවස් ටිකේ වාට අදහසක් ගන්න පුළුවන් පන්ති ගැන. 22 26 කියනවනේ. කොහොමද කියන්නේ රටාව හොඳයිද? මට කියා දෙනවා තේරෙනවද? මොකද අපි සල්ලි කියලා සම්බන්ධ වෙද්දි පුතේ නේද? අපිට තේරෙන්නේ නැත්නම් එතන කිල්ල වැඩක් නෑ. මම නෙමෙයි වෙන කවුරු පන්ති කරත් ඔයාට තේරෙන්නේ නැත්නම් ඔයා ඉතින් වැඩක් නෑ නේද? නේද? ඒ නිසා ඔයාට තේරෙනවා නම් ඔයාට වැඩි සෙට් නම්
මොකක්ද කරන්න ඕනේ? රුපියල් 500 ගාස්තුව දැම්මා නේද? 19 අතර කාලය තුල මෙන්න මේ ඊට පස්සේ ඔයා අපි ලියාපදිංචි අංකයක් දීලා මේ ගෲප් එකට ඇඩ් කරනවා. එතකොට ජූනි මාසේ මුලින් ඉඳලා හරිද? ජූනි මාසේ මුලින් ඉඳලා ඔයාට ලින්ක් එක එන්නේ මෙන්න මේ ඔයා දාන අලුත් ගෲප් එකට විතරයි. ඔයාගේ සම්බන්ධ කරන අලුත් ගෲප් එකට ලින්ක් එක දානවා. එයාට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒක මං කියේ නේද? පන්තියේ වැඩ පිළිවෙලක් ඇතුව යන්නේ ගුණාත්මක භාවයක් තියෙන පන්තියේ. ළමෙක් ඉඳලා පන්තියේ උපරිම කොළටියෙන් පන්තිය කරනවා. හරිද? ඔයාට සාමාන්‍යයෙන් වෙනස තේරෙන්නේ පන්තිය කරන පටන් ගත්තට පස්සේ ඔබේ කරන්නම් වදින එක නෙමෙයි. හරිද? ලියාපදිංචි ගාස්තුව 500 තමයි මේ කාලය තුල ලියාපදිංචි කරනවා. ඒක ලියාපදිංචි ගාස්තුව දැම්ම සනින් ඔයාට දවස් උපරිම 4ක් ඇයි ඕනනම් ඔයාගේ ටියුට් සෙට් එකම රිසල්ට් එනවා ඔයාලා. ටියුට් සෙට් එකම රිසල්ට් එනවා. ලියා දැම්ම හිතන්නකෝ අදරා දැම්මා කියලා. නේද? අදරා දැම්මම නම් ඔයාලට පහුවදා ඉඳලා දවස් 4ක් ගන්න කලින් ටියුට් ටික රිසල්ට් එනවා. ඉතින් ගැටලුවක් එන්නේ නැහැ. හරි. දැන් ඉතින් නේද? ලියාපදිංචි ගාස්තු දැම්ම දාන්නේ කොටසට මොකේද දාන්නේ? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ නේද? හරි. ලියාපදිංචි ගාස්තු දාන්න ඔයාට බැංකු දෙකකට දාන්න පුළුවන්. හරිද? බැංකු දෙකකට දාන්න පුළුවන්. හරිද? එකක් මොකද්ද? එතන මේ තියෙනවා. හරිද? මේ පොලේ තියෙනවා. හරිද? එහෙම අංක දිග හැල්ලක් නෑ අංක මත තියාගන්න බැහැ කියලා. අංක 12ක් විතර තියෙනවා. හරිද? එකක් තමයි නේද? පීපල්ස් බැංක් නැත්නම් මහජන බැංකුවට ඔයාලට දාන්න පුළුවන්. අවිස්ථාවික සාකච්ඡා තියෙන්නේ අවිස්ථාවික. කො නම කොහමද? මහා පීපල්ස් බැංක් නම නේද? මේක ලියා ගන්න ඕනේ නැහැ ගෲප් එකට වගේ දාන්න බෑ සම්පූර්ණ රෙජිස්ටර් වෙන පිළිවෙලින් පිළිවෙලට ඔයාලට දානවා හරිද සාමාන්‍යයෙන් නේද ඔය ඔයාලා අයියලා වෙනනම් අහලා බලන්න නේද මේ ඔය කැම්පස් වලේම ඩිග්‍රී එහෙම කරද්දි නේද ප්‍රයිවට් ඒවා කරද්දි මෙහෙම තමයි තියෙන්නේ හරිද ගුණාත්මකයි කියන්නේ ගුණාත්මක භාවයක් තියෙනවා ඔය කරන්න අනිවාර්ය යන එක නෙමෙයි හරිද හරි පීපල්ස් බැංක් කියලා අංගෝණන් දැනුත් ලියන්න නම් ගෲප් එකට දාන්න බෑ 0.29යි දැනුත් 2001යි 16යි 33යි 71 කියලා අංකයට දාන්න පුළුවන් ආයේ මේ නමමයි මමයි ඒ නමමයි සෙලාන් බෑන්ක් දැන් මුදියා ආයෙ බැරි වෙලාවක්වත් කට්ටුනොත් එහෙම ආයෙ අපි ඔව් ආයෙ මේ ලින්ක් එකෙන් ඔයාලට සම්බන්ධ වෙන්න තියෙන්නේ නැහැ බැරි වෙලාවක්වත් කට්ටුනොත් විනාඩියක් ඉඳියා තාකාල සම්බන්ධුනේ නැහැ ආයෙ වැඩි වෙලාවක් කරන්නේ නැහැ කොහොමත් අපි වාගයක් කියන්නේ කලින් අපි ක්ලාස් එක ඉවර කරනවා අදට හරිද හරි වහින්නස ගාලා සෙලාන් බෑන්ක් එකට දාන්නත් පුළුවන් සෙලාන් බෑන්ක් ඒකත් අවිස්ථාවෙල්ලමයි මේ නමමයි අවිස්ථාවෙල්ලමයි රේඛාංක වල කිව්වොත් 0.7යි 5යි 0.11යි 90යි 138යි 0.120 හරිද මේවා සියල්ලම වාගේ ගෲප් එකට දාන්න බෑ සම්බන්ධ වීමේ අනුපිළිවෙල සියල්ලක්ම දාන්න සෙලාම් බෑන්ක් එකට දාන්න පුළුවන් ඊවස් බෑන්ක් එකට දාන්න. ඒතකොට මේක දාලා මොකද්ද? හරිද මේ බැංකු දෙකට දාලා දෙකකින් ඉන්න නෑ දෙකට ඉන්න දාන්න මම කියන්න. එකකට ඉවරලා. ඒකේ ස්ලිප් එක තියෙනවනේ නේද? ස්ලිප් එක කියන්නේ වාට මෙහෙම දෙන්නේ එක. ඉතින් ඒවත් අපි කියා දෙනවා කොහොමද වලට ඈ. දැන් සමහරලාට ATM මැෂින් එක තියෙනවා හල්ලි ගන්න දන්නේ. ඒක ඔයගේ ගැටලු තියෙනවා. හරිද ස්ලිප් එක තියෙනවා ඔන්නම දෙන්නේ කොළ කෑල්ලක් එන්නේ. එතකොට ඒ කොළේ නේද ඉස්සරහා ඕනේ නෑ කොළේ ෆොටෝ එකක් එක්ක ඔයාගේ මොකද්ද? ඔයාගේ නම හරිද? ඔයාගේ නම ඊට පස්සේ ඔයාගේ පාසල හරිද ඊට පස්සේ ඔයාගේ වසර ඊට පස්සේ ඔයාගේ දිස්ත්‍රික්කය ඔයාගේ ඉඳන් නේද ඔයාගේ දිස්ත්‍රික්කය කියන මෙන්න මේ හතර දැම්මා මෙසේජ් එකකින් ටයිප් කරා ස්ලිප් එකත් එක්ක එව්වා ඉතින් ගැටලුවක් නැහැ ස්ලිප් එක සල්ලි දැම්ම මැෂින් එක ස්ලිප් එකේ වාට ලස්සන කොලයක් අතර දෙයි ඒ කොලේ ෆොටෝ එකක් දාලා ඉවරලා ඔයාගේ නමයි ඉස්කෝලේ ඔයා ඉන්න පන්තියයි ඔයාගේ දිස්ත්‍රික්කේ දාලා මැසේජ් එකක් එවන්න. හරි දැන් මැසේජ් එක යන්නේ මොකේද? ඒ දාලා නැහැ නේද? හරි. මැසේජ් එක යන්නේ මෙන්න මේ නම්බරයට. අපි ඔයාලට අර නේද WhatsApp group එක හදලා තියෙන්නේ. 0යි මෙන්නද.
අර පිට වැඩි වෙලාවක් නැහැ පිළ කරන ඩක් ගාලා. අත්‍යවශ්‍ය කරුණු ටික කිව්වා. ඒක කරා. හරිද? ඔය දැන් යාළුවෝ ඉඳිම දෙයක් දන්නේ නැහැ නේද? සම්බන්ධ හරි. හරි. එකක් දාලා තියන්න. හරි. එතකොට නේද? වාගේ 9යි, පාසලයි, වාගේ වසරයි, වාගේ දිස්ත්‍රික්කයයි එක වාට එවන්න තියෙන්නේ මේ සිප් එක මෙන්න මේ නම්බර් එක නේද? 0යි 0යි 7යි 2යි නේද? 941යි 63යි 80. ඒ කියන්නේ ඔයාගෝ ඉන්න ගෲප් එකේ ඇඩ්මින් ඉන්නේ. අන්නේ ඇඩ්මින්ට දැම්ම නම් හරි ඔය මම කරනවා මේකට තමයි එවන්න ඕනේ. මොනවා හරි ගැටලුවක් තිබුණොත් මේකට දාන්න පුළුවන් නේද? ඔයාට මගේ නම්බර් එක කිව්වොත් නේද? ඒකත් මාර ගැටලුවක් තියෙනවා නම් ඔයාට නේද මෙතන දාලා ගැටලුව විසඳන්න නැත්නම් එහෙම නේද? මට මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? මේක තමයි මගේ පර්සනල් නම්බර් එක 0යි 7යි 6යි 25යි 78යි 514 මේ මගේ පෞද්ගලික නම්බර එක. හරිද? ඔයාට මොකක් හරි පන්තිය ගැන හෝ වේවා නේද? මොකක් හරි වෙන පන්තියට සම්බන්ධ වෙන පොඩ්ඩක් වාස්තු කරමු කියන මොනවා හරි නේද? ඕනම ගැටලුවක් ඔයාට මේකට දාලා මට කියන්න පුළුවන්. මොකද ඒකට ඕන තරම් විසඳුම් තියෙනවා. අර දැන් කොයිලාවත් නේද? ඔයා පන්තියට සම්බන්ධ නොවෙන්න හේතුවක් කරගන්න එපා. ඔයාට මේ රුපියල් 500 දාන්න බැරි එකවත් පන්ති ගාස්තුව කියන්න බැරි එකවත් හේතුවක් කරගන්න එපා. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා මේ නම්බර එකට මැසේජ් එකක් දාලා නැත්නම් කෝල් එකක් කරන් කියන්න. ඒතර ඒකට පාඩස්තුමක් දෙනවා. හරිද? මොකද නේද? අපි නේද අධ්‍යාපනය කියන එක එතන නිදහස් අධ්‍යාපනයේ පොඩි ප්‍රයෝජනෙ ගන්න ඕනේ. හරිද? ඒකෙදිත් ඔයාට නේද අපි නිකම් නේද? මානසික විදියට ඔයාට අවශ්‍ය තියල්ලක්ම මේකෙන් ලබා දෙනවා. ඔයාට හදිස්සියෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක තමයි අපේ ක්ලාස් එකේ නම්බර එක. මේක තමයි ස්ලිප් එක දාන්න ඕනේ. මේකට තමයි මොනවද මට මැසේජ් එකක් දානවා නම් මේ මගේ පෞද්ගලික නම්බර එක මේකට දැම්මම හරි. හරිද? ඒතර ওই ටික තමයි ඔයාට පන්තිය ගැන අපිට දැනුවත් කරන්න තියෙන අංග සම්පූර්ණ වැඩේ යනවා. ඊට අමතරව ඔයාට මේක ගැන ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. මොකද දැන් නේද දැන් තාක්ෂණ දියුණුවනේ ටෙක්නොලොජිය නේද? ඒකට එහෙම වුණාන් පස්සේ ඔයාට ගෙදර ඉඳන් ඕනනම් මේක ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. හරිද? ගෙදර ඉඳන් ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. ගෙදර ඉඳන් ට්‍රාන්ස්ෆර් කරනවා නම් මොකද්ද? මෙන්න මේ account number දෙකෙන් එකට ඔයා ට්‍රාන්ස්ෆර් කරලා ඉවරලා හරිද? ෆෝන් එකේ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් නේ. ෆෝන් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් නේ. සල්ලි දාලා ඉවරලා වාගේ නේද? ඔයාට එතනම ස්ලිප් එකක් හැදෙනවනේ. ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඉවරලා නේද? මෙන්න මේ විස්තර ටිකත් එක්කම එවන්න. වෙන මොකද කරන්න දෙයක් නැහැ. දැන් බැංකුවට යන්න ඕනේ නැහැ. අපිට ගෙදර ඉඳන් සියල්ල වැඩ ටික කරගන්න පුළුවන් නේද? මොනාරි නේද? ඔයාට හරය ඕන රැයක දැන් දාගන්න පුළුවන්. කිසි කේස් එකක් නැහැ. ෆෝන් එක ගත්තා. ඒ පාසකමක් තියෙනවා. ඔයාට බැංකුවටම යන්න ඕනේ නැහැ. ස්ලිප් එකෙන් දාන ස්ලිප් එක දාලා මේ විස්තර ටික දාන්න ෆොටෝ එක. ෆෝන් එකෙන් දාන අය මේක ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක මේ විස්තර ටික දාලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔය ටික තමයි නේද අපි පැයකට කිට්ටුවත් එක්ක අපි ඉන්දියා නේද? විඩේ විඩේ පොඩි නේද තාක්ෂණික දවස ආිනවා නේද? විඩේ විඩේ කට් වෙනවා. නමුත් අපි ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙද්දී ඔය ගැටලු සියල්ලක්ම නැති. හරිද? ගැටලු සියල්ලක්ම විසඳගෙන තමයි එන්නේ. ඒතකොට 22 නේද? ඔයාගේ පන්තිය. ඒතකොට මේක තමයි විස්තර ටික දැන් බය වෙන්න එපා නේද? මේක නිකන් පොඩි එකේ දෙල්ලම් කරනවා වගේ නේ. හරිද? ඒතකොට ඔයාලට විස්තර ටික සියල්ලක්ම මැසේජ් එකකින් දානවා. හරිද? දැන් ඔයාලට හෙට උදේ වෙද්දී ඔයාගේ WhatsApp group එකේ මැසේජ් එකකින් මේ විස්තර ටික තියලා දෙන්න පන්තියට සම්බන්ධ වෙන්නේ කොහමද? account number එක, phone number එක, ඒ සියල්ලම අංග සම්පූර්ණ විස්තරයක් ඔයාලට තියෙනවා. ඒතකොට ඔයාලට කවද මන්ගේ අද 19 29 අතර කාලය තුලදී ඔයාලට මෙන්න මේ ගාස්තුව කියන සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගාස්තුව දැම්ම ගමන් ඔයාලට ගෙදරට ටියුට් ටික එනවා. හරිද? එතකොට ඔයා දැන් මේ කාලය ඇතුළත ඔයාලට පන්ති නොමිලේ සම්බන්ධ වෙන්නේ නැහැ කිය. 22 26 29 කියන දවස් තුනම ඔයාලට නොමිලේ යන්නේ. ඒ මාසෙ මේ මාසෙම ෆ්‍රී. හරිද? මේ දවස් තුනේ ඔයාලට අපි පන්තිය කරනවා වගේම ටියුට් එක දානවා PDF එකක් විදිහට ඔයාගේ group එකට. ඒකෙන් බලන්න ටික කරගන්න තියෙන්නේ. ඊට අමතරව දිගටම අකණ්ඩව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් එන්න මේ 500 ගෙවලා රෙජිස්ටර් වුණා නම් එච්චරයි. මොකද ඔයාලට නේද දවස් දෙකක් ඇති තියෙන්නේ මම මේ තෝරගත් විකල්පේ වැරදි නෑ කියන්නේ. හරිද? මොකද ඒක අපේ වැඩ පිළිවෙලත් එක්ක යනවා. මට තේරෙනවනේ පන්තියට සම්බන්ධ වෙන එකම නේද? සාමාන්‍ය ක්‍රමවේදයක් අනුව යන්න. ඉතින් ඔහේ උඩින් පල්ලින් ගිහිල්ලා නේද? එහෙම කරන එකක් නෙමෙයි. හරිද? ඔය ටික තමයි කියන්න තියෙන්නේ. තාම මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්නකෝ chat box එකට. සර් මං group එකේ නෑ. හරි සර්. හරි පුතේ ඔයා මෙන්න මේ නම්බර එක නේද? මේ නම්බර දෙකෙන් එකකට ඔයා මැසේජ් එකක් දාන්න. හරිද? මේ නම්බර දෙකෙන් එකකට ඔයා මැසේජ් එකක් දාන්නකෝ. හරිද? ඔයාව අනිවාර්යෙන්
නේද? දැන් ක්ලාස් එකේ ඉවරලා ටිකක් කියලා යද්දි ඔයාලා group එකට ඇඩ් වෙලා තියෙයි. මේ නම්බර් දෙකෙන් එකට මෙසේජ් එකක් දාන්න. එනවනේ එකක් 076යි 25යි 78යි 513 මේ මගේ නම්බර එක. මේ අපේ ක්ලාස් එකේ නම්බර එක 072යි 941යි 63යි 80. ඒක ඔයාලා group එකට අත්ත බැක් කරනවා නේද? ඒ සම්බන්ධව සියල්ල ඔයාලට කරගන්න පුළුවන්. තව යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරවන්න. මොකද එයාලා ඔයාලා හරි මාර්ග යනවා වගේ මෙයාලවත් ගන්න. මොකද දැන් අද ගොඩාක් වෙලාවට නේද සල්ලි ගැනීම ආරමුණ නේද එක එක විකාර කරලා නේද? සමහරක් වෙලාවට නේද? විෂය ගන්නන්න දියා එයාට කරන්න කවුරු ඉන්නවා. නේද? ඒ වගේ ඕන තරම් තැන් තියෙනවා. ඒ නිසා ඒවට අහු වෙන්නේ නැතුව හරිම තැනකට මම ඔයාලට දැන් කොහොමද පන්ති කරන්න නේද? මට තිබ්බ සුදුකම් ටිකක් ඔයාලට මම කිව්වනේ. ඒ නිසා එයාලවත් යාළුවෝ ඉන්නවට සම්බන්ධ කරවන්න මේ මැසේජ් මේ මෙන්න මේ සම්බස් දෙකකට මැසේජ් එකක් දාන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් නේද? මගෙන් අහන්න දෙයක්වත් නෑ. ඔයා group එකට ඇඩ් කරන්න. කෙලින්. කිසිම ගැටලුවක් නෑ. link එක තියෙනවා නම් යාළුවන්ට share කරන්න. හරිද? මේ ටිකම free යන්නේ යාළුවන්ට. හරිද? ඒ නිසා ඔය ටික තමයි අපිට ඉතින් කතා කරන්න තියෙන්නේ අද නේද? ඔන්න දැන් ක්ලාස් එක ගැන සියල්ලක්ම ඔයාලට කිව්වා. 22 බ්‍රහස්පතින්දා ඔයාලා පන්තිය පටන් ගන්නවා. ඒ කියන්නේ 11 වසරට තමයි 22 කියන්නේ ඈ. 22 බ්‍රහස්පතින්දා 11 වසර පටන් ගන්නවා. මොකද්ද වෙලදාම උපකාරක ඒවා පටන් ගන්නවා. ටියුට් එක දානවා. ඔයාගේ මේ ගෲප් එකට දාලා ඊට අමතරව මෙතන පාඩම් කතා කරද්දී ටියුට් එක ඔයාගේ වෝල් එකේ පෙන්නයි. හරිද? ඒතකොට ගැටලුවක් ඇති කරගන්න එපා. නේද? පන්තිය සම්බන්ධ කිසි දෙයකට ගැටලුවක් බයක් ඇති කරගන්න එපා. ඔයාගේ පේපර්ස් ටික, ඉතින් කියනවා තීරි පාඩම් ටික, රිවිෂන් එක සියල්ලක්ම පිළිවෙලට වැඩි වෙයි. මට කාලය තියෙනවා කතාවකුත් තියෙනවා ඉක්මන් කොටයි කියලා. ඒ කියන්නේ ඉක්මන් කරන්න කියන එක නෙමෙයි ඉක්මනින් ගියාන් පස්සේ මගදී උඩස් ගාලා හොට බිම යනවා. හරිද? දැන් ඔය හාවයි බෑ කතාව මතකනේ. හාව පෙළගෙන ගියා මගදී අන්තිමට ෂොට් එක හම්බුණානේ. හරිද? ඒ නිසා නේද කිසි කලබලයක් නැහැ. ඔයාලට 11 වසර ළමයින්ට මාස 8ක් තියෙනවා. ඒ 8 ඇතුළත ඔයාව සම්පූර්ණ බිඳුවේ ඉඳලා ඔයාලට මොස්තිම් ගන්න බෑ. කලින් ගියේ වුණා. ඒක වැඩක් නෑනේ. අතීතේ අපිට අදර ගන්න බෑනේ. මෙහෙන්න කියලා ඉස්සෙල්ලත් කිව්වේ ඒකනේ. අතීතේ වැඩක් නෑ. මොකද අතීත අත්දැකීම් වලින් නේද? ඒක වර්තමානයේට මුහුණ දීලා අපි අනාගතය සාර්ථක කරගන්න එකනේ කරන්න ඕනේ. ඒ අත්දැකීමත් එක්ක. ඒ නිසා වැඩ ටික අපි එහෙම කොට දාගමු. නේද? ඔය ටික තමයි විස්තර ටික. තාම මොන හරි දැනගන්න තියෙනවා නම් නේද? මේ එක දාන්න ඔයාලට ඕනම වෙලාවක පැය 24 ඕනම වෙලාවක මේ නම්බර දෙක ඔයා වෙනුවෙන් විවෘතයි. හරිද? කෝල් ගන්න පුළුවන්. නේද? ඕනම ගැටලුවක්. මේ දෙමාපියන්ටම මොන ගැටලුවක් අතරින් විදිනවා පන්තිය ගැන. මේකට දාන්න පුළුවන්. මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. නේද? ඔයාගේ ගාස්තුව පන්තින පැමිණීමට හේතුවක් කරගන්න එපා කොයි වෙලාවක. හරිද? ඒ ගාස්තුව අපි ඒක කතා කරලා කරගමු. ඔයා පන්තියට සම්බන්ධීමයි මට වැදගත්. මොකද ඔයාට හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන එක මගේ වගකීම. හරිද? ඔයා ගුරුවරයෙක් තෝරගත්තාම මේ ගුරුවරයෙක් කියන්න බෑ. ඔයා ඒකට විශ්වාසය දෙලා තෝරගන්න ඔයාට දෙයක් කරගන්න. නේද? ඒ දේ ඔයාට කරලා දෙන එක තමයි මගේ වගකීම. ඒ වගකීම මගේ පැත්තෙන් උපරිම මම ඔයාට කරනවා. ඔයාට තියෙන්නේ මන් දෙන ටියුට් ටික පේපර් ටික කරලා ඔයාගේ පැත්තෙන් වෙන දේ හරියට කරන්න. හරි. එහෙනම් නේද? තාම මොනවද මම හිතනවා ඉතින් උඩට අපිට දෙයක් කතා කරන්න නැහැ. අපිට දැන් කතා කරන්න තියෙන විෂය ගැන තමයි නේද? දැන් අපි කතා කරන්නේ විෂය ගැන කතා කරා, තියරි කතා කරා, පේපර් එක කතා කරා නේද? ඊට පස්සේ නම්බර්ස් ටික කිව්වා, සම්බන්ධ වෙන හැටිත් කිව්වා. ඒක සියල්ල කිව්වා. නේද? අද ගොඩක් ළමයින්ට එන්න බැරි වුණා කිව්වා නේද? මොනවාද මේ මැස්සයි ඊට පස්සේ මං කළා කී ඉස්කෝලේ විභාගේ වගේ කතන්දර ගොඩක් මේ ළමයින්ට ඉස්සරහ සම්බන්ධ වෙයි පන්තියට. අය කියන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මගෙන් අහන්න ආයෙ කරන්න දෙයක් නැහැ. කෙලින්ම ගෲප් එකට ඇඩ් කරගන්න කට්ටිය. හරිද? එතකොට ඒකත් එක්ක කියන අපි 22 හම්බෙමු නේද? 22 බ්‍රහස්පතින්දා 11 වසර ළමයි ඈ 22 11 වසර 7:30ට හම්බෙමු හවස. හරිද නේද? ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා ඔෂ් එකක් දාගෙන කාලා බීලා නේද? ගැම්මෙන් නේද ටී එකක් මොනකම පන්තියට සම්බන්ධ වෙන්න. ඒක ගැටලුවක් නැහැ. හරිද? ඔයාගේ නිදහසක් තියාගෙන මේ වැඩ ටික කරමු. හරිද? හරි. එහෙනම් අපි අදට වැඩ ටික ඉවර කරමු නේද? දැන් වෙන මොකක් කතා කරන්න දෙයක් නැහැ. දැන් මේ සම්බන්ධ නේද? එකම දේ හතර පාරක් කිව්වම නේද? එහෙනම් ඕඩ්නේ. හරිද? ඒ නිසා ඔය ටික තමයි කතා කරන්නේ. මේ අද කිව්ව සම්පූර්ණ විස්තරයේ සමරියක් ඔයා ගෲප් එකට දානවා. කොහොමද වෙන්නේ කියලා. ඒකත් බලලා ඒකත් කියවලා තේරුම් ගන්න බැරි නම් මොකද මේ දෙක දාන්න උස්ගා. හරිද? හරි. එතකොට ඒකත් එක්කන අපි 22 7:30 හැම වෙලාවට අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන යාළුවන්ටත් කියන්නේ මොකද අද කතා කරේ පන්ති වැඩපිළිවෙල එදාට කතා කරන්නේ ඔයාගේ විෂය 11 අතර පළවෙනි පාඩම වෙනදාම උපකාරක සේවා වැදගත් පාඩමක් 11 අතර ලොකුම පාඩම වාට හම්බෙන ඒක කොට දැම්මත් ඔයාලා ලකුණු 10ක් විතර ඉඩිය පිටින් අතේ තියෙන හරිද? එතන බෝඩ් එකක් දැම්මා කරනවා එහෙනම් 22
රෑ 7:30ට හම්බෙන්න. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පන්තිය හොඳයිද නරකයිද මොකද්ද වෙන්නේ මේකෙන් කියන එක ඔයාටම අදහසක් දැනගන්න පුළුවන්. යාළුවන්ට සම්බන්ධ කරන්න මැයි මාසේ වඩන මිලේ යන්නේ. හරි. එහෙනම් නේද? අපි අදට මෙතනින් නවතිමු හැමෝම පරිස්සමට ගෙවල් වලටලා ඉන්න නේද? ඉස්කෝලේ යන්න. රෙඩි කරන්න මේ දවස්වල නේද? සබාදහම මොකද්ද කියනවා. හැමෝම පරිස්සමින් ඉන්න. නේද? වැස්සට දෙමින් යන්න එපා. හිම්බිරිස්සා ගැස්ස හැදුනාට පස්සේ ඔයා අඩු වෙන්නේ නැහැ මේ දවස්වල. ඒ නිසා නේද? උපරිම පරිස්සම් වෙලා ඔයාගෙන විතර වැඩ කරන්න. මුලින්ම ඔයා පරිස්සම් වෙලා ඉන්න. අනිත් අය පරිස්සම් කරගන්න. හරි. එහෙනම් නේද? අපි අදට නවතිමු වෙන හැමෝටම ආයෙ ඕන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ මොකක්ද වගේ නම්බර්ස් දෙකට